අන්‍යවාසය යොරවුන් අයිබෝන් ඔයාලා හැමෝටම ඔන්න කොරියන් එක්සෑම් එක ලියන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් අපි විශේෂයෙන් සිදු කරගෙන නොමිලේ පේපර් මාලාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට මේ පේපර් මාලාවට සම්බන්ධ වෙන විදිහට සරලවම කිව්වොත් අපේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපේ WhatsApp group වල link. එතකොට ඔයාලට පුළුවන් මේ group වලට join වෙලා මේ අදාළ පේපර් සහ රෙකෝඩින් සහ live class වල සහභාගී වෙන Zoom link එක අරගන්න පුළුවන්. එතකොට මේ පේපර් මාලාවේදී ඔයාලට අපි කරගෙන ඉන්නේ සරල මට්ටමේ ඉඳලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් විදිහට වචන ව්‍යාකරණ එතකොට පින්තූර ප්‍රශ්න හැදෙන විදිය එතකොට ඔයාලගේ එක්සෑම් එකේ නව ප්‍රශ්න රටාවේ හැමදේම අපි මෙතනදී සාකච්ඡා කරලා දෙනවා. හරි. එතකොට අද තමයි මේ පේපර් මාලාවේ ඔයාලා වෙනුවෙන් සිදු කරන පළවෙනි පේපර් එක. ඉතින් ඔයාලට පුළුවන් ගෲප් එකට සම්බන්ධ වෙලා PDF එක අරගෙන පේපර් එක විනාඩි 25ක් ඇතුළත කරලා රෙකෝඩින් එක බලන්න. එතකොට ඔයාලටම පුළුවන් ඔයාගේ දැනුම මොන වගේ මට්ටමකද තියෙන කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද අද පේපර් එක සාකච්ඡා වෙන්නේ කියලා. තාම් කරින් පොගෝ මන්නන් තනෝනා මුංචගල කොරචිප්ෂෝ තාම් කියන්නේ පහත ඊළඟ කියන අදහස කරින් කියන්නේ පින්තූර පොදාගෙන බලනතර පොගෝ කියන්නේ බලා මන්නන් කියන්නේ මෙතන මේ නිවැරදි ගැලපෙන කියන අදහස. එතකොට තනෝ කියන මොනවටද? වචන වලට. එතකොට මේ නා කියන්නේ ග්‍රැම එකක් විදිහට අපි ගන්නවා. නා කියන මොකද්ද? මොකක්ද අදහස? ඕ කියන්න. නා ඉනා ඔව් අපි හරි. අපි සාමාන්‍යයෙන් මෙහෙම කියන බොසනා චිහාචොල් බස් එක හරි මඳුම්රිය හරි මොකක් හරි අර සසඳනකොට නා කියලා ගන්න හෝ හරි කියනවත් ගන්න. මතකද කාලයක් අතර හන්සිගන් තුඟාන් මතකද කාලයක් අතර આવොත් මොකක්ද දෙන්නේ? කාලයක් අඟවන එක නායිනාව ඒ කාලය ගත වෙනවා කියන අදහස එනවා. අතර කියන අදහසක් ආවා. හරි අපි මෙතෙන් අදාළව කතා කරලා මෙතන තියෙන්නේ වචනය හරි නැත්තම් හෝ. එතකොට මුංජන් කියන වාක්‍ය කියන අදහස කොරශිප්ෂෝ කොරදා කියනවා තෝරන්න. එතකොට කොරශිප්ෂෝ කියනවා තෝරන්න කියලා කියනවා. හරි. ඉස්සෙල්ලා අපිට ඔන්න රූපය S2කට පේනවා අපිට. අපි අපේ භාෂාවෙන් කතා කරමු ඉස්සෙල්ලා. අපේ භාෂාවෙන් කියන ඔයාලා මේක ඉදිනදා ඔයාලා වැඩවලදී දැකලා දිනවා. ඔයාලා මේකට මොකක්ද කියලා ලංකාවේදී. ලංකාවේ කියන්නම කිය. කට්ටිය කතා කරමු. ඉදිනදා කතා කරලා කරමු. මොකක්ද කියන්නේ ඔයාලා මේකට? ස්පැනර් එක නේද සර්? ඔව් අපි ලංකාවේ සාමාන්‍යයෙන් මේකට කියන්නේ දැක්කම ස්පැනර් එක කියලා නේද කියන්නේ? අපි සාමාන්‍යයෙන් මේකට ලංකාවේ ස්පැනර් එක කියලා කිව්වා. එතකොට අපි නිකන් අපේ භාෂාවෙන් කතා කරමු ටික. ඔයාලා දන්නවනේ මෙතන මේ කෑල්ල නැතුව නිකන් යතුරු වගේම තියෙන එක. ඒකට අපි මොකද්ද කිව්වේ? අපි හන්නේ අපි සිංහලෙන් කතා කරමු ඉස්සර චුට්ටක්. අපි නිකන් යතුරු කියලා කිව්ව මතකද? ඔව් සර්. යතුරු කියලා කිව්වේ යතුරු රීච් එක. යතුරු කියලා කිව්වේ. අන්න ඒක. හරි. එතකොට මේ කොරියන් භාෂාවෙන් මේකට කියනවා නමක් ඔයාලා නිව් සිලබස් එකේදී ඉගෙන ගත්තා. මතකද කට්ටියට? මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ මිස් පෙනර් එකට? මොන්කි කියලා. දැන් අපි මෙහි කොරියාවේදී මේක පාවිච්චි කරන්නේ මොන්කි කියලා. මොන්කිචෝ කියලා කියන කට්ටිය. ස්පෙනර් එක දෙන්න. මොන්කිචෝසෙයෝ ස්පෙනර් එක දෙන්න කියලා කියනවා. එතකොට දැන් මේ සෙපෙනෝ කියලා විතරක් තිබ්බොත් මොකක්ද ඔයාලා ගන්නෙ? සෙපෙනෝ කියලා විතරක් තිබ්බොත් ඔයාලා මොකක්ද ගන්නෙ? මොන්කි කියලා නැතුව යතුරුද සර්? යතුරු ගන්න. අපි ඒකේ රූපයක් යතුරු. බලමු කට්ටියට. චුට්ටක් අමතක කරන රූපයක් බලමු. මේ තියෙන්නේ මේක පේනවද ඔයාලට? මේක සාමාන්‍ය මේකට තමයි මෙහි සෙපෙනෝ කියලා කියන්නේ. සෙපෙනෝ කියන්නේ මේකට. අපි ලංකාවේ අපි යතුරු කියලානේ මේක කිව්වේ. සෙපෙනෝ කියලා කියන්නේ මේකට. එතන මොන්කි සෙපෙනෝ කියලා කියන්නේ ස්පැනර් එකට. ඒක හොඳට මතක තියාගන්න රූප ප්‍රශ්න වල ඔයාලට පැටලෙන්න පුළුවන්. හරි. ඒතර අපි උත්තරයට යන් කියලා ඉන්න මොකක්ද දෙන්න ඕන උත්තරේ? දෙක. දෙක. මොන්කි සෙපෙනෝ. හරි. ඒතකොට මේවා නම් මේ සරල දේවල් ඉම්මිදා. ඉම්මිදා කියන්නේ මොකද්ද? නාමපදයක් එක්ක ආවම වෙයි. වෙයි කියන අදහස. ආයි ওই වෙයි කියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? යේයෝ. මතකයිනේ? එතකොට මේ වෙයිද කියලා අහුවා මේකෙන් මොකද්ද? මේකෙන් අහන්න පුළුවන් වෙයිද කියලාම අපිට. හක්සෙන් ඉම්නික්කා විශේෂද? එතකොට මේ ඉම්නික්කා කියලා આવුත් වෙයිද? දැන් මෙතන තියෙන වෙයි. හරි. දැන් අපි මෙතන තියෙන වචන ටික බලමු. සුජුංගි. මොකද සුජුංගි කිව්වේ? හරියට උත්තර ඕනේ මට. ලෙවල් සුජුංගි පටිය. මතකද? අපි ලෙවල් බටේට නෙමෙයි සුජුංගි කියන්නේ.
හරි වචනය. ලෙවල් එක කිව්වොත් ටිකක් හරි ලෙවල් බටේ කිව්වොත් ගන්න බෑ අපිට. ගන්න. දන්න කට්ටිය කතා කරු. වැරදුනට කමන්නේ. water level එක වෝටර් ලෙවල් හරි. මං කෙලින්ම කියන්නේ ස්පීඩ් ලෙවල් එක අහලා තියෙනවද ඔයාලා? ස්පීඩ් ලෙවල් කියලා කියන්නේ අපි දැන් වෝටර් ලෙවල් කිව්වහම අපිට සාමාන්‍යයෙන් අර මේසන් බාස් වල කොහොම දිගට අරන් යන ලෙවල් එකක් මතක් වෙනව නේද අපිට? වෝටර් ලෙවල් එක කිව්වහම. කොහොම දිගට අල්ලන්නේ මේ පැත්තේ බිත්ති ඉඳන් මේ පැත්තේ බිත්තිට අල්ලන්නේ. ඒකට අපි ලංකාවේ දෙනවා වෝටර් ලෙවල් කියලා කිව්වා. එතකොට ස්පීඩ් ලෙවල් කියලා කිව්ව එකක් මතකද? පින්තූරයක් බලමු අපි. ස්පීඩ් ලෙවල් කියලා තමයි මේකට කියන්නේ. මේ නිව් සිලබස් එකේ මේ රූප ඔක්කොම තියෙනවා. හරි. මෙන්න මේක තමයි ස්පීඩ් ලෙවල් කියලා කියන්නේ. පේනවද ඔයාලට? අපි ලංකාවේ මේකට ස්පීඩ් ලෙවල් එක කියලා කිව්ව. ඒතර කොරියන් වලින් මොකද්ද කියන්නේ? සුචුංගි සුචුංගි. කියලා කියනවා. ස්පීඩ් ලෙවල් එක. හරි. එතකොට ඔන්න අපි උත්තරේ මං කිසපනෝ තිබ්බා. පරයියෝ. මොකටද මේ පරයියෝ කියන්නේ? පරයියෝ. දිග උල් අඩු මෙහෙමයි. පරයියෝ කියන්නේ අපි උල්ලඬුවට. මොකේද? ලන්ඩු. උල්ලඬුව. නොං රජ පරයියෝ කිව්වොත් දිග උල්ලඬුව. ඒක තමයි දිග උල්ලඬුව. දැන් මෙහි අපි වැඩවලට පාවිච්චි කරනකොට සාමාන්‍යයෙන් උල්ලඬුවක් තියෙනවා. ඒකේ චුට්ටක් කොහම ඔන්න ඔහම අපි නිකන් මේ නිකන් රූපයක් මම ඔහම දෙන්නේ. නිකන් හිතන්න මේ ගාන උල කියලා කෙටි එකේ අරකේ උල තියෙනවා මේ හෙන්නට දිගයි ඒක. ටිකක් වැඩිපුර දිග එකක් තියෙන. ඒක නොං රජ පරයියෝ මේක නිකන් උල්ලඬුව කියලා ගන්නවා අපි. පරයියෝ කියම උල්ලඬුව. හරි අපි කාලේ යන නිසා මේකේ රූප බලන්නේ නැහැ. ඔයාලට මේ ඕන එකක් Google කරලා රූප බලන්න පුළුවන්. ඔයාලා පේපර් එකේ විතර මේ අකුරු ටික කොපි කරගන්න PDF එකෙන් Google එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න රූප මත ගත්තා. හරි තොප් කිව්වා කීයදට? චොංගි තොප් කිව්වා විදුලි කීයදට? ඒතකොට ස්වී තොප් කියනවා. යකඩ කපන කීයද? අපි ලංකාවේදී අපි ඔක අපි කියන යකඩ කපන කීයද කියලා. පොඩි පටියක් තියෙන කීයද මතකයිනේ? කීයක් පටිය තියෙන්නේ? කොහොම කීයක් පටිය තියෙනවා? කොහොම ඇවිල්ලා අල්ලන කෑල්ල තියෙනවා. මෙතනින් අල්ලගත්ත කැපුවා මෙතන තියෙන කීයක් පටිය පොඩි. ස්වී තොප් යකඩ කපන කීයද කියලා අපි ඔකට කිව්වා. හරි. ඔන්න මේ ප්‍රශ්න කොටසදී නම් ඔයාලා මේ අලුත් ප්‍රශ්න රටාවේදී මේක සැලකිලිමත් වෙන්න ඕනි. මේක රූපේ මතක තිබ්බා කියලා උත්තර ගන්නත් අමාරුයි. බලමු අපි හේතුව. තාම් කරින් පොගෝ පහත බින්දුවේ බලා පින් කණි මේ පින් කණි කියලා යෙදෙයිද? කොහොමද එන්න ඕන ඕක? මෙතන හදාගමු. කොහොමද එන්න ඕන? මොකක්ද එන්න ඕන කෝ? සරල දෙයක් අහන්නේ. වැරදි මෙතන තියෙන විදිහේ. පින්කනේ ඒ එන්න ඕන. ඕක හදාගන්න. ඒ කියලා දාගන්න. පින් කණි පාද පින්තුරේ බලා පින් කනේ හිස්තැනට මන්නන් ගොසන් අනිවැරදිය කොරචිප්ෂ තෝරන්න. හරි. අපි මේවා ලංකාවේ දැන් රේසර් කියලා කිව්වා. මේ හැබැයි මෙහි අපි මේවට කියන්නේ බෙයෝරින් කියලා කියනවා. බෙයෝරින්. දැන් ඔයාලා අහලා තියෙන ලංකාවේ බෙයාරින් අහලා තියෙනනේ. දැන් නම අහලා තියෙනවා. අපි බලමු. බෙයාරින්. බෙයාරින්. බෙයෝරින්. බෙයරින්. දැන් මේක දැම්මහම නම් කොහොමවත් ගන්න බෑනේ. හරි. අපි ප්‍රශ්නෙට එමු. දැන් මේ ප්‍රශ්න කොටසදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මෙතන අකුරු ටික බැලුවාම ඔයාලට එකක් විතරක් කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන් නිකන් සද්දෙන් හොයනවනම්. මොකක්ද අයින් කරලා දාන්න පුළුවන්? හතර විතරයි අයින් කරන්න පුළුවන්. මේ අනිත් ඔක්කොම දැම්මොත් නිකන් කියවෙනව නේද වචන? ඔක්කොම දැම්මොත් නිකන් අපේ කියන විදිහට කියන බෙයාරින් කියවෙනවා. හැබැයි මේක පොතේ කොහොමද තියෙන්නේ? මේක මෙයාලා ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? ඔක්කෝ කියලා. බෙයෝරින් කියලා තමයි මෙයාලා මේක ප්‍රොනවුන්ස් කරන්නේ. බෙයෝරින්. එතකොට මේ ටික ඔයාලා කොහොමද අල්ලගන්නේ? මේ වගේ වචනයක් කොහොමද ඔයාලා ඒක ප්‍රැක්ටිස් කරගන්නේ? ඔයාලා අනිවාර්යයෙන් නිව් සිලබස් එකේ තියෙන රූප වචන ටික
කීප වතාවක් පොඩ්ඩක් ලියලා ප්‍රැක්ටිස් කරන්න අකුරු ටික. ගොඩාක් ලියන්න ඕනේ නැහැ. එක වචන සාමාන්‍යයෙන් 3-4 පාරක් හරි චුට්ටක් ලියලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලට ඒ වචනේ සහ අකුරු ටික හුරු වෙනවා. ඒකට ඇහැට හුරු කරගන්න. නැත්තම් සද්දෙන් අල්ල ගන්න අමාරු වෙන්න පුළුවන්. හරි? එතකොට මේකේ උත්තරේ අංක 3. හරි. සරල ප්‍රශ්නයක්. තාම් තනුවේ පිසත්තන් මරන් මෝෂින් නික්කා. පහත වචනේ පිසත්තන් මල් කියන්නේ මොකටද? සමාන අපි පිසත්තන් මල් කියනවා සමාන වචනයට. හරි. ඒතකොට සමාන වචනේ යොරීසා. අපි යොරි හදාගෙන උයනවට. ඒතකොට යොරීසා කියන්නේ කවුද? රූපවේදී. සූපවේදියාට අපි යොරීසා කියලා කියනවා. එතකොට ඒකේ සමාන පදේ තියෙන එහා පැත්තේ. චොරීසා. චොරීසා. චොරීසා කියන්නේ සූපවේදියාට උත්තරේ අංක 4. කොම්මුවන්. කාටද කොම්මුවන් කියන්නේ? කොම්මුවන්. කො හැමෝගෙම උත්තරේ එන්න ඕනේ මට. සරල ප්‍රශ්නයක්. රාජ්‍ය සේවය. රාජ්‍ය සේවකයාට කොම්මුවන් කියලා කියනවා. හරි. ඒතකොට සොබන් වාන් කියනවා ගිනි නිමේ මේ බටයට. එතකොට පොලිස් බටයට මොකද්ද කියන්නේ? ගොයක්චන් යම්චල්. කියොන්චල් ගුවන්. මේ කියොන්චල් මේ ගුවන් කැලේ ලියාගන්න. පොලිස් බටයට කියන්නේ කියොන්චල් ගුවන්. හරි. ඒතකොට කිසුල්ජා. අපි කිසුල් කියන තාක්ෂණයට. ඒතකොට කිසුල්ජා කියන්නේ තාක්ෂණික ශිල්පියා. ඒ අදහස ගන්න පුළුවන්. තාක්ෂණික ශිල්පියාට කිසුල්ජා කියලා කියනවා. ඒතර උත්තරේ අංක 4 චොරිසා. චොරිසා සමාන පද. හරි. එතකොට දැන් මේ වර්තමානයේදී සමහර පේපර් වල ප්‍රශ්න තියෙනවා. සමහර පේපර් වල ප්‍රශ්න තිබ්බේ නැහැ. කෙනෙක්ට ප්‍රශ්න එන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ප්‍රස්තාර අමාරු නෑ, හරි ලේසි. ප්‍රස්තාර ප්‍රශ්න 5ක් 6ක් කරනකොට දන්නේ නැති අය ඉන්නවනම් ඕක කෙලින්ම වචන ටික හුරු වුණාට පස්සේ අල්ල ගන්න පුළුවන්. හරි. තාම් 인터넷 전화 사용 경향입니다. පොඩ්ඩයි. ඔයාලා මේ කතා කරලා මයික් එක මියුට් කරගන්න, නැත්නම් ඔයාලගේ පොඩි නොයිස් හැමෝටම ඇහෙනවා. තාම් 인터넷 전화 사용 경향입니다. පහත 인터넷 කියන අන්තර්ජාල, 전화 කියන කෝල්, 사용 경향 කියන්නේ භාවිත තත්වය, ඉමිදා කියන වේ කියලා කියන දේ පහක් තියෙන අන්තර්ජාල කෝල් භාවිත තත්ත්වය. කර්මීත යන කියන පින්තූරයේ සම්බන්ධයෙන් සොල්මංගරෝ විස්තර වෙන දක්වන මනන් ගොසන් මෝෂින් නික්කා. නිවැරදි දෙය මොකක්ද කියලා අහනවා. ඒකට එක්සෑම් එකේදී මේ ජාතිය ප්‍රශ්නයක් આવොත් මේ එල්වට ආරන් සමහරට තියෙන්න පුළුවන්. ඒවා බලන්න ඕනේ. මේ අවසාන ටික කියවහම ඉතින් නිවැරදි දෙය මොකක්ද? හරි. ඕන අවුරුදු ටිකක් තියෙනවා. අංක 1 කියනවා 인터넷 전화 사용 사림이. එතකොට 인터넷 전화 කියන්නේ මොකටද? අන්තර්ජාල කෝල් කියන දා 인터넷 කියන්නේ ඉන්ටර්නෙට් 전화 කියන කෝල්. 사용 කියන්නේ භාවිත. එතකොට සරම කියන්නේ මිනිස්සු. කේසොක් කියන්නේ මොකටද? කේසොක්. දිගටම කියන දාස. දිගටම කේසොක්. දිගටම මනාජිගෝ ඉස්සම්නිදා. මනාජිගෝ ඉස්සම්නිදා මේ මන්ත කියන්නේ වැඩි වෙනවා කියන අදහස. බහුලයි. එතකොට මන ආචිදා උචිදා හේචිදා කියන අර වෙලවා වීම කියන අදහස. එතකොට බහුල වෙමින් තියෙනවා. එතකොට මනාචිගෝ ඉස්සම්නිදා බහුල වෙමින් තියෙන ගෝවිත්ත කියන්නේ මොකද්ද? කරමින් ඉන්නවා වෙමින් තියෙනවා කියන. එතකොට බහුල වෙමින් තියෙනවා කියලා කියන මෙතන අදහස. එතකොට අන්තර්ජාල කෝල් කර මිනිස්සු දිගටම වැඩි වෙමින් තියෙනවා. කොහොමද තියෙන්නේ? උත්තරේ අංක 1. දිගටම වැඩි වෙමින් තමයි තියෙන්නේ. හරි. අපි මේක අපේ සරල විදිහට කතා කරගෙන යමු. මේ නියොන් කියන්නේ මොකටද? අවුරුද්දට. එතකොට 2008 කියලා කියනවා. ඔන්න 2008 අවුරුද්දේ ඉන්ටර්නෙට් 전화 사용 사람이 අන්තර්ජාල කෝල් භාවිතා කරන සරම් කියන මිනිස්සු 갑자기 කියන්නේ මොකද? 갑자기
කප්චගී. දිසියේ එකපාරට නැත්නම් හදිස්සියේ කප්චගී. එකපාරට හදිස්සියේ මණි කියන ඔන්න බහුලව නැත්නම් ගොඩාක් නෙරයෝ කදා කියන්නේ මොකක්ද? නෙරයෝ කදා. පහළ යනවා. එතකොට නෙරයෝ කස්සමිදා පහළ ගියා. මෙතන මොකක්වත් එහෙම පහළ යන්න ප්‍රස්ථාර ඉතුරු ටිකක් තියෙනවා 2008න් පස්සේ. නැහැ. ගන්න බෑ. හරි 2007 අවුරුද්දේ ඉන්ටර්නෙට් චොන්නා සයුම් සරම් පොදා. එතකොට මේ අන්තර්ජාල චොන්නා කියන්නේ කෝල්, සයුම් කියන්නේ භාවිත, සරම් කියන්නේ මිනිස්සුන්ට. එතකොට පොදා කියන්නේ මෙතන සංසන්දනාත්මක බව. අර වඩා කියන අදහස ගන්න ඇවිල්ලා තියෙනවා. වඩා 2006 ඉන්ටර්නෙට් චොන්නා සයුම් සරිමි. අන්තර්ජාල කෝල් භාවිත කරන මිනිස්සු මන්තා බහුලයි. වෙන්න බෑ. මේ ඒක අනිත් පැත්ත. වැරදි. මෙතන කියන්නේ 2007 අවුරුද්දේ අන්තර්ජාල කෝල් ඔන්න ඉන්ටර්නෙට් චොන්නා සයුම් සරම් ගවා. එතකොට අන්තර්ජාල කෝල් පාවිච්චි කරපු මිනිස්සු හා 2004 අවුරුද්දේ ඉන්ටර්නෙට් චොන්නා සයුම් සරිමි. අන්තර්ජාල දුරකථන නැත්තම් කෝල් සයුම් සරිමි. ඔන්න භාවිත කරපු මිනිස්සු පිසත් සම්නිදා සමානයි. මේක එකක්ක සමානව තියෙනවද? නැහැ. එතකොට අපිට උත්තරේ සරලවම අංක 1 තමයි ආවේ. සාමාන්‍ය එක්සෑම් එකට එන ප්‍රස්තාර ප්‍රශ්න මේ වගේම තමයි එන්නේ. මීට අයව එන්නෙත් නැහැ. එතකොට පින්කම් ප්‍රශ්නේ ස්ටෑන් ප්‍රශ්න ටික තියෙනවා. මේ කරගෙන යන වේගය වැඩිද අඩුද නැත්නම් ප්‍රශ්නයක් නැද්ද? මේ ගන්න උදේශ තේරුම් හරි. නොදන්න දේවල් තිබ්බොත් අහන්න. ප්‍රශ්නෙට අදාළව නොදන්න දේවල් තිබ්බොත් ඒ ප්‍රශ්නේ පැහැදිලි කරන් යනත් එක අහන්න. පින්කනේ තොරෝකල් හිස්තැනට ඇතුළත් වන කජන් අල්මජන් ගොසන් වඩාත් නිවිරිද්දේ කොරශිප්ෂෝ තෝරන්න පංජන් නීම් කියන ප්‍රධාන මේ ඇවිල්ලා තනතුරු. මේවට අපි සාමාන්‍ය මොකද්ද හැම එකටම එක වචනයක් කියන මොකද්ද? ප්‍රදානීතුමා ප්‍රධානීතුමා කියලා කියන්නේ. ඔයාලට කවදාවත් ඔය වගේම ප්‍රශ්නයක් අහලා ඉන්නේ නැහැ. පංජන් ඉන්නවා, කුංජන්ජන් ඉන්නවා. ගොඩක් නිලතල තියෙනවා මෙහි. හරි. ඔන්න ප්‍රධානීතුමා යොන්ජොප් හසිල් කොයේයෝ යොන්ජොප් හසිල් කොයේයෝ යොන්ජොප් කියන්නේ යොන්ජොප් හදා කියන මොකටද? යොන්ජොප් හදා. වෙල්ඩින් කරන වැල්ඩින් කරනවට යොන්ජොප් හදා කියලා කියනවා. ඔන්න මෙතන C අකුරක් තියෙනවා. ඒ දන්නේ නැහැ C දාලා තියෙන්නේ. මතකයි ඔයාලට. ගෞරවාර්ථය ගෞරවාර්ථය හංගවන්න මේ C ඇවිල්ලා තියෙනවා. එතන මේ කොයේයෝ මොන ක්‍රමයකද? අනාගත කාල ක්‍රමයක. එතකොට ප්‍රධානීතුමා වැල්ඩින් කරනවද කියලා චොදෝ යොන්ජොප්පානම් පම්බොබල් පෙව්ගොෂිපෝයෝ අන චොදෝ චෝ කියන්නේ මම එතකොට දුවාම මාත් යොන්ජොප් හානන්. එතකොට මේ හානන් ක්‍රියාවක් එක නන්නා ඒ ක්‍රියාව කරන කියන අදහස එන. එතකොට යොන්ජොප් හානන් පම්බෝ. එතකොට වැල්ඩින් කරන. එතකොට මේ පොප් කියන මෙතන තියෙන පොප් කිව්වහම මොකද්ද ගන්නෙ? ක්‍රමය කියලා කියනවා. යොන්ජොප් හානන් පොප් කියලා තියෙන්නේ. එතකොට වැල්ඩින් කරන ක්‍රමය. පෙව්ගොෂිපෝයෝ පෙව්දා කියන්නේ ඉගෙන ගන්නවා පුරුදු වෙනවා කියන අදහස. ඒතර ගෝෂිප්තා කියන මොකටද? ගෝෂිප්තා. මෙහෙමයි. මේ ගෝෂිප්තා කියන එකට ඔයාලට ඕන තැනකට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වචනයක් විදිහට පාවිච්චි කරන්න යම් ක්‍රියාවක් කරන්න කැමති. ඕක ඕන තැනකට ගැලපෙන නම් කෝකටත් අයිල වගේ වචනයක්. යම් ක්‍රියාවක් කරන්න කැමති. නැත්තම් තව ඕකට දාන්න පුළුවන් අවශ්‍යයි ඕමනයි ඕනේ. මොනවද? අවශ්‍යයි ඕමනයි ඕනේ. ওই වචන තුනක් ගැලපෙනවා. ඕන තැනකට හැබැයි දාන්න පුළුවන් යම් ක්‍රියාවක් කරන්න කැමති. එතකොට වැල්ඩින් කරන ක්‍රමය පුරුදු වෙන්න කැමති. එතකොට මේ go දැන් මේ වගේ ඒවා ප්‍රොනවුන්ස් වෙනකොට දැන් මෙතන මේ ඇයි මම මේ she කියලා කිව්වේ? මෙතන තියෙන c නේ. මේ කොරියන් කට්ටිය ප්‍රොනවුන්ස් කරන්නේ එහෙම. දැන් අපි මේ පොතේ මෙහෙම දැක්කට යාර ප්‍රොනවුන්ස් කරන්නේ she. මෙහෙම තියෙනවා දැක්කම she. පෙව්ගෝ ෂිපෝයෝ එහෙම කියන්නේ පෙව්ගෝ ෂිපෝයෝ. she සද්ද තමයි යාලා උච්චාරණය. ඒතකොට පෙව්ගෝ ෂිපෝයෝ කියන ඔන්න වැල්ඩින් කරන ක්‍රමය පුරුදු වෙන්න කැමති. ඉත අවශ්‍යයි වුමනයි. ඔන්න ඊළඟ පුද්ගලයා කියනවා. ඒ කියන්නේ ඔන්න පංචන් නිමිතයි මෙතන ඊළඟ පුද්ගලයා ඉන්නේ. කරොම් මෙහෙනම් යෝගී වාසෝ. මෙතනට ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා පොසේයෝ පොදා කියන බලන්න එතන සේයෝ කියන අර ආයාචනාත්මක නිකන් ගෞරවයෙන් ටික කරන්න කියලා කියන්නේ. ඒතර පොසේයෝ බලන්න. කරොන්දේ එහෙම වුණත් යොන්ජෝ පාල්තේ ඔන්න
යොන්ජොප් හදාගෙන වෙල්ඩින් කරන. එතකොට ඉල්තේ කියන ක්‍රමයක වලට මතකයි. මොකද යම් ක්‍රියාවක් කරන විට කරනකොට කරන විට. එතකොට ඔන්න වෙල්ඩින් කරන විට පුල්කොජිත් වේදා පුල්කොජිත් විදා කියලා කියන අපි. පුල්කොජිත් විදා. මොකද පුල්කොජිත් විදා කියන්නේ? ගිනි ගිනි පුපුරු පුපුර විසිනවා. ඇති ඒක අපි බැඳි වචනයක් විදිහට ගන්න. මේ පුල්කොත් කියන්නේ ගිනි මල් ගිනි පොකුරු වලට. එතකොට පුල්කොජිත් විදා කියලා කියනවා. අපි ගිනි පොකුරු විසිවෙන. එතකොට මේ මියොන් ආවම කලාම කළොත් නම් උනා මුනොත් නම්. එතකොට මෙතන කියන ගිනි පොකුරු විනිසුනොත් නම් ගිනි පොකුරු විසිවුනොත් නම් විහොම් හනිකා විහොම් හදාගෙන අනතුරුදායක. එතකොට නිකා කියන අපි නිසා කියන අදහස සරලව. එතකොට අනතුරුදායක නිසා හිස්තන අන්න අල්රල් තියෙනවා. කර්මකාරක මේ මොන නිපාතද මේවා? අර කර්මකාරක නිපාත. කර්මකාරක නිපාත. ඔන්න කජිගෝසයෝ කජිගෝ ඕදා කජිගෝ කදා කියන්නේ මොකටද? කජිගෝ ඕදා කජිගෝ කදා රැගෙන රැගෙන යනවා රැගෙන එනවා. රැගෙන දැන් එනවා. මෙතන තියෙන කජිගෝ ඕදා රැගෙන ඉන්න කජිගෝ කදා කිව්වොත් රැගෙන යන්න. හරි. එතකොට බලමු පුහෝගු මොනවටද ඔය පුහෝගු කියන්නේ? මතකයි හැමෝටම. ආරක්ෂිත උපකරණ. ආරක්ෂිත වැඩ. අපි මෙහෙම කියමු. ආරක්ෂිත වැඩ උපකරණ. මොනවද? ආරක්ෂිත වැඩ. ආරක්ෂිත වැඩ. ඒ කියන්නේ අපි වැඩ බිම කොරියාවේ වේවා ලංකාවේ වෙන කොහේ හරි වැඩ බිමක වැඩ කරනකොට අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් පළදින උපකරණ තියෙනවා. ආරක්ෂිත හෙල්මට් එකක්, වෙල්ඩින් කරනකොට මූණට දාන මූණු ආවරණ, අත් ග්ලව්ස්, ඒ හැම දෙයක්ම මොනවද? කොරියන් වචනකින් කිව්වොත් ඕ පොහෝගු. පොහෝගු කියලා කියන. එතකොට පොහෝගු පළදිනාටත් අපි කොරියන් තනි වචනයක් පාවිච්චි කරනවා. මොකද්ද? පළදිනා කියන්නේ. ටයනින් පටන් ගන්නෙ. චක්යොන් හදා. චක්යොන් හදා. අනේ මතක් වෙන්න තව වචනයක් මතක් ගන්නද? චක් දොන් හදා. මොකද? දෝ සද්දයව චක් දොන් හදා කිව්ව. ක්‍රියා කරනවා. යන්ත්‍රයක් වගේ ක්‍රියා කරනවා. ආයි චක් සොන් හදා සෝ සද්දයව චක් සොන් හදා. ගේ කියලා වේගේ වෙලා පුරවනවා. හැමෝටම මතකයි නේ ටික. මේවයි නේද? අමතක වෙලා නැහැ නේ කාටවත්. සර් කලින් කියලා දුන්නේ. හරි. කට්ටිය අහලා තියෙන රෙකෝඩින් දෙනවා. හැමෝටම රෙකෝඩින් දෙනවා. හරි. අන්න පොහු කියන ආරක්ෂිත වැඩ උපකරණ. එතන මොකද්ද මෙතෙන්ට එන්න ඕනේ? එක එන්න ඕනේ. මේ පොහු කජිගෝසයෝ ආරක්ෂිත වැඩ උපකරණ රැගෙන ඉන්න. මේක තේරෙන හැමෝටම. මොනවද මේ? අපි මෙහෙමයි. දැන් මෙහි කොරියාවේදී සංසෝ. සංසෝ කියන්නේ මොනවද? සංසෝ. ඔක්සිජන්. සංසෝ කියන ඔක්සිජන් වලට. සංසෝ. හරිද? හරිද? අපි වැල්ඩින් ගැන චුට්ටක් කතා කරා. අපි වැල්ඩින් ගැන පොත් එකේ කතා කරනකොට අපිට වැල්ඩින් වර්ග දෙකක් තිබ්බා. මොනවද? කාසයොන්ජොබ්ගි අනිත් එක චොන්ගේ ඔන්ජොබ්ගි. හරි චොන්ගේ ඔන්ජොබ්ගි කියන එක ඔයාලට මතකයිනේ ගිනි පුපුරු අර කූරක් ගහගුවාම ගිනි පුපුරු විසි වෙලා යන්නේ අපි බැලුවොත් එimhe ඇස් දෙකත් එක්ක අන්ධ වෙලා යන්නේ. ඒක මොකද්ද? චොන්ගේ යොන්ජොබ්ගි. හරි. එතකොට කාස යොන්ජොබ්ගි කියලා පොතේ තිබ්බා. ඒක ගෑස් වැල්ඩින් එක. ඒ කියන්නේ ඒකේ එන්නේ ගෑසුයි ඔක්සිජනුයි තමයි. එතකොට ඒකේ ගිනි දෙල සූස් ගාලා අර ලොකුවට විදිනවා. ඒකෙන් යකඩ එහෙම උණු වෙලා යනවා. හැබැයි කොරියාවේදී ඒකට කියන්නේ මේ කසයොන්ජොබ් කියලා නෙමෙයි මෙහි කට්ටිය පාවිච්චි කරනකොට. කෙලින්ම කියන්නේ සංසෝ කියලා කියන්නේ. කෙලින්ම මොකද්ද කියන්නේ අර? සංසෝ කියලා තමයි කියන්නේ. ආපු දවස්වල දැන් කියන කට්ටිය කුංජන්ජන්නින් කියන සංසෝ කජකවා කියලා කියනවා. බලන්න මොකද්ද කියන්නේ කියලා. බැලුවා කියන්නේ කියලා තියෙන්නේ කසයොන්ජොබ් කියලා. හරි. ඒ නිකන් මතක තියාගෙන ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒතකොට මෙතන තියෙන සංසතෝන්. ඒතකොට තෝන් කියවම තේරෙනවා. සංසතෝන් කියන්නේ මොකටද? ඔක්සිජන් ටැංකියට. මේ වගේ ටැංකි තියෙනවා මෙතන කරාමි තියෙනවා. මේ අතටද ඕක තියන්නේ. පොළ පාරට තියෙන. සංසතෝන් ඔක්සිජන් ටැංකි. හරි. යොන්චොක්බොන් කියන වැල්ඩින් කූරු වලට. සුන්සුරේ කියන පොදුවේ අපි අර සුරේ කියන්න පුළුවන් පොදුවේ කරත්තවල සුන්සුරේ කියන අත් කරත්තයට. සුන්සුරේ. වීල් බැරෝ වලට කියන්නේ මොකද්ද? ඉරියොන්චා. එතකොට හෙන්ද පැලත පළත තොරක් කියලාත් කියනවා ඔය පැලට් වගේ ඒවා තල්ලු කරලා යන මේ අත් කරත්තෙට. ඒක රූපත් එක මතක තියාගෙන පොතේ බලන්න පාඩම් ටික.
හරි. කට්ටිය කතා කරලා ටක් ගාලා මයික් මියුට් කරමු. උත්තර දෙන්න ඕන කරමු. හරි. මේ පේපර් ටික මුලින් ඉඳන් ඔයාලා සරලව පටන් ගන්න. ඔයාලගේ තියෙන දැනුමත් එක්ක පොලිෂ් කරගෙන ඉස්සරහට තව අලුත් දැනුමත් එකතු කරගන්න විදිහට තමයි පේපර් මාලාව ඉස්සරහට යන්නේ ඔයාලට. පටන් ගද්දිම ඔයාලට ඔලුවට ලොකු දේවල් ඔලුවට දාන්න සරලව ඔයාලා දන්න කියන දේවල් එක්ක තමයි ඉස්සරහට ඇඩ්වාන්ස් වෙවි යන්නේ. හරි. 6 බලමු. චොනන් චිනංචුවේ මේ ප්‍රශ්නේ කාටද කරන්න දෙන්න? කියමු කවුරු හරි ඇවිල්ලා ඉදිරිපත් වෙලා. පොඩි ප්‍රශ්නයක්. ආවා කිව්වා. අහන්න දෙයක් නැහැ කියන්නද කියලා. ආවා කිව්වා. 저는 지난주에 매일 출근했습니다. 일주일 동안 스탠업 없이 일해서 하루에 휴가를 받습니다. හරි. කවුද ඒක කියෙව්වේ? මං හරි. සිංහල තේරුම කියන් යන්න පුළුවන් දිවිෂාන්ට? දන්නට කියනවා. හරි කියමු. දන්න විදිහට කියමු. මම ගිය සතියේ හැමදාම වැඩට ගියා. ඉල්චුවිල් එක සතියක් පුරාවට ස්තැනක් ඔප්සි නැහැ. වැඩ කරපු නිසා දවසක් යුගම් හිව්ගාය කරන්න දන්නස පදත් සම්බිධඥ ලැබුව. හරි. මෙහෙම කරමු. මං ඉස්සලා චූටි පොඩි දෙයක් මෙතන කියලා දීලා ඉන්නම්. මාත් මෙහෙට ආවට පස්සේ ඉගෙන ගත්ත දේවල්. දැන් අපි මේක ඉස්සර කිව්වේ ඉල් හදා. නැත්තම් මෙතන දැන් ඒසෝ තියෙන ඉල් හේසෝ. මෙයාලා ප්‍රොනවුන්ස් කරන්නේ එහෙම නෙමෙයි. හිරේසෝ. මේක මේ වගේ ලයන්නක් එක මෙතන තිබ්බොත් මේ ලයන්න එහා පැත්තට යනවා. හිරේසෝ කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. හිරේසෝ. අපි ඉල් හේසෝ කියලා එහෙම කඩලා අර කියන්නේ හිරේසෝ. හිරේසෝ. එහෙම තමයි අර ප්‍රොනවුන්ස් කරන්නේ. නිකන් මතක තියාගන්න. හරි. ඔන්න චොනන් චිනංචුවේ. ඔයාලා මේකට උත්තර දාන්නව ගහපු ඒවා. හැමෝම දාන ගහපු උත්තර 6ට ගහපු දාගෙන යන්න. chat එකට දාගෙන යන්න. හරි. අවධානය දෙන්න ප්‍රශ්නෙට. චොනන් චිනංචුවේ. චොනන් කියන්නේ මම. චිනංචු කියන්නේ ගිය සතියේ. ඒතර චිනංචුවේ ගිය සතියේ මේල් හැමදාම චුල්ගන් ඉස්සමිද චුල්ගන් හදාගෙන වැඩට යනවා. චුල්ගන් ඉස්සමිද වැඩට ගියා. ඉල්චුවිල් කියන්නේ සතියක් කියන අදහස. ඉල්චුවිල් කියන්නේ මොකටද? සතියක්. එතකොට මේ තොඟාන් කිව්වහම කාලයක් ගත වෙනවා කියන අදහස එන. එතකොට මෙතන කියනවා කාලයක් පුරාවට. නැත්තම් සතියක් කොහොමද කියන්නේ ගැලපෙන්නේ? සතියක් පුරාවට. ඉල්චුවිල් තොඟාන්. ඔන්න ඔප්තා ඉත්තා. මේ ඔප්තා කියන්නේ මොකද්ද? නැත නෑ කියන අදහස. එතකොට ඕකේම අනිත් එක විරුද්ධ පදේ මොකද්ද? ද ඉත්තා. හරිද? එතකොට ඉත්තා කියන්නේ මොකද්ද? ඉන්නවා තියෙනවා. ඉත්තා කියනවා ඉන්නවා තියෙනවා. හරි ඔන්න බලමු මෙතන අදහසත් එක්ක ගමු මේක. ඔන්න මොකර නැතුව කියන අදහස එන්නේ. ඉරේසෝ වැඩ කෙරුව නිසා මේ ආසෝසෝ හේසෝ කියන යම් ක්‍රියාවක් කරලා නැත්තම් නිසා. මේ සරල අදහස් ටිකක් කියලා දෙන්න ඔයාලට. ප්‍රශ්න වලට ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. මේ ආසෝ ඕසෝ හේසෝ කියලා මේ දුනහම යම් ක්‍රියාවක් කරලා නැත්තම් නිසා කියලා ගන්න පුළුවන්. එතකොට ඔන්න නැතුව ඉරේසෝ වැඩ කෙරුව නිසා හරුවේ ඔන්න මේ හරු කිව්වහම දවසක් කියලා ගමු. හරු කියන දවස හරුවේ දවසක යුගප්යුගා කියන්නේ මොකද? යුගප්යුගා වැටුප් සහිත නිවාඩුවක්. යුගප්යුගාරල් පත්සම් නිදා ලැබුවා. වැටුප් රහිත නිවාඩුවක් ලැබුවා. හරි. දැන් බලමු මෙතන වචන ටික. කෙවල්ගන් කියන්නේ මොකටද? කෙවල්ගන් හදා.
මේක පාඩම් කර අපේ ක්ලාස් එකේ හිටපු කට්ටිය නම් මම මේක පාඩම් කරේ චුට්ටක් දිග වචනයක්. මතක කෙනෙක් කියන්න බලන්න බෑ. චුට්ටක් දිගයි පාඩම් කරපු වචනේ. දන්වා වැඩට නොපැමිණීම මතකද? මේ කියොල්ගන් හදාගෙන වැඩට යන්නේ නැහැ කියන දවස. හැබැයි ඒකේ ඇතුලේ ගැබ් වෙලා තියෙන තව වචනයක් මොකක්ද? දන්නවලා තමයි වැඩට යන්නේ නැත්තේ. ඒක හැමෝම දන්නවද මේ වචනේ? කොහොමද ඔයාලා පාඩම් කරලා තිබ්බේ? කියන්න බෑ. කතා කරමු අපි. ඔයාලා මේ පාඩම් කරලා තිබ්බ විදිහ කියන වචනේ. කියොල්ගන් හදා. කොහොමද පාඩම් කරේ? වැඩට නොපැමිණීම වැඩට යන්නේ නැහැ. කොහොමද පාඩම් කරේ? මේක මතක තියාගන්න. වැඩට නොපැමිණීම නැත්තම් වැඩට යන්නේ නැහැ කියන අදහස ඉන්නේ. හැබැයි මේකේ දන්නවලා තමයි වැඩට නොයා ඉන්නේ. ඒකට දන්නවා වැඩට නොයෑම නැත්තම් නොපැමිණීම. කියන්නේ නැතුව තමන්ගේ තනි කැමැත්තට වැඩට යන්නේ නැති වෙන මොකද්ද වචනේ? කියන්නෙත් නැහැ ඔෆිස් එකට කියන්න. ඉන්නවා මිනිහගේ තනි කැමැත්තට. කාමරේට වෙලා හරි ඕන දිහාකට වෙලා ඉන්න. ඒකට මොකද්ද කියන්නේ? මෝදන් කියෝගන් හදා මතකද? හරි. ඇහෙනවනේ? හරි. එතකොට මේ ඇවිල්ලා දන්නවා වැඩට නොයෑම. පියොංගා කියන මොකටද? වැඩ නිවා. ලෙඩ නිවාඩු වලට පියොංගා කියනවා. චිගක් චිගක් මොකක්ද චිගක් කියන්නේ? චිගක් ප්‍රමාද හෙස්සයෝ නෝ. ඔන චිගක් හෙස්සයෝ. අද ප්‍රමාද වුණා. දැන් චිගක් කියන ප්‍රමාද කියන අදහස. චිගක් ප්‍රමාද. එතකොට ත්වේගන් කියන්නේ වැඩ ඕෆ් වෙන කියන වචනේ. වැඩ ඕෆ් වෙනවා. ත්වේගන් හදාගෙන වැඩ ඕෆ් වෙනවා. හරි. එතකොට මෙතන මෙයාට මේ මොකක් කරපු නිසාද මේ වැටුප් සහිත නිවාඩුවකුත් හම්බෙන්න ඕනේ? සතියක් පුරාවට මොකක් කරොත්ද? සතියක් පුරාට කෙවල්ගන් ඔප්ෂි. ඒ කියන්නේ වැඩට නෑවිත්තින් නැතුව කියන අදහස එන්නේ. ඒතකොට වැඩට නොපැමිණීම කියලා තියෙන්නේ මෙතන. එතකොට ඒක නොවෙනවා කියන අදහස එනවා මේ ඔප්තා. එතකොට වැඩට නෑවිත්තින් නැතුව වැඩ කරපු නිසා දවසක වැටුප් සහිත නිවාඩුවක් ලැබුණා. උත්තරය අංක 1. පැහැදිලිද හැමෝටම උත්තරය අපේ හැටි? ඔව් සර් හරි. 7 බලමු. 저는 매운 음식을 잘 먹습니다. 잘 못 먹습니다 කියලා කියන. එතන මම 매운 음식 කියන්නේ සැර කෑම. 매운 කියන්නේ සැර, 음식 කියන්නේ කෑම. 잘 못 먹습니다. එතකොට මේ 잘 කියන්නේ හොඳින්. මොක්තා කියන කනවා. එතකොට මේ මොත්තාවහම මොකද වෙන්නේ? නැතනො නැත බැහැ කියන අදහස එනවා. නැත නැත්තම් බැහැ කියන අදහස තමයි එන්නේ මොත්තාවපුවාම. එතකොට මට සැර ආහාර හොඳින් කන්න බෑ කියලා අදහස එනවා. චල් මොත්මොක් සම්නිදා කරේසෝ ඒක නිසා පිවිප්පබ් කියන කෑම එක පිපිප්පබ් මොගල් තේ නිල් තේ නැමත හම්බ වෙනවා. ඒතොර පිවිප්පබ් කන විට හංසාන් කියන හැම වෙලේම කොචුජන් මොනවද මේ කොචුජන් කියන්නේ? කොචුජන් කියන්නේ මිරිස් පේස්ට් එක. මිරිස් පේස්ට් එක. කොචුජන්ල් මිරිස් පේස්ට් එක ඔන්න මොකක් කරලාද කන්න උත්තර නිකන් එනවා. ඉවත් කරලා කන්න ඕනේ. ඒ කියන්නේ මම සැර හොඳට කන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? පිවිප්පප් එකේ තියෙන මිරිස් පේස්ට් එක මම ඉවත් කරලා ගන්න. මේ පෙදාගෙන ඉවත් කරනවාට. එතකොට මේ ගෝ කියන ක්‍රමයක අපි ගන්නවා සම්බන්ධකාරක නිපාතයක් විදිහට ගන්නවා. ආයේ මොකද්ද? ලා කරලාගෙන අදහසක් ගන්න. එතකොට මිරිස් පේස්ට් එක පෙගෝ ඉවත් කරලා මොක්සම් නිදා කනවා. හරි. එතකොට මේ නොත්තා තම්දා කියන යමක් ඇතුළට බහාලනවා කියන අදහස. ඔමින් නැහැ. අපි මොන නොත්තරද එහෙම කියන්නේ? ඔමින්. ඔව් හරි. ඒක තමයි. අපි මේ දැන් මේ තුදයි එක සමාන නොත්ත මතකද?
මේ නොත්ත මතකද ඔයාලට? උස මෙයා මෙතනින් සමාන කාටද? තම්ද සුද තුදා. අපි නිකන් මොකක් හරි මත තබනවා කියන අදහස තමයි ගන්න. එතකොට මෙතන මේ තියෙන නොත්ත කියන එකයි මෙන්න මේ තම්දා කියන එකයි තමයි අපි යමක් ඇතුළත බහාලනවා දානවා කියන අදහස ගන්න. අපි මොකක් හරි ඔන්න ලයිට් එකක් දාලා තියෙනවා. කොහොමද කියන්නේ? නැත්තම් මොකක් හරි මේසයක් උඩ තියෙන යතුරු මේස උඩින් තියෙනවා. මොකද්ද ගන්නෙ? තබනවා කියන්නේ මෙතනින්. මේ උඩ ඉන්න මේ දෙන්නද නැත්නම් මේ යට දෙන්නද ගන්න? යට එක. මේ යට දෙන්නව ගන්න. මොකක් හරි හිතන්න මේ වගේ පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටිය තුළ මොකක් හරි උන ඇපල් ගෙඩියක් දානවා. ඒකට බහලනවා දානවා කියන්නේ මොකද්ද ගන්නෙ? මේ උඩ ඉන්න අයද පළවෙනි. පල්ලෙ ඉන්න නොත්තා අයද? තම්බා මේ පළවෙනි. උඩ ඉන්න නොත්තා තම්ද තමයි ගන්න. හරි. එතකොට ඔන්න මේ තියෙන සදා. සදා කියන්නේ සදා කුමේ හදා කුයිප් හදා අඩිය ගන්නවා. මිලදී ගන්නවා. අටවෙනි ප්‍රශ්නේ බලමු. පීජා කියන්නේ අපි පීජා. විස් මෙහෙම පී තිබ්බොත් එහෙම ලේ. විසා මං අහන්නේ මේ වචනේත් එක්ක. පීසා. එතකොට පීසා වෙනවා ඈ. මේ පයන්නත් එක්ක පීජා තිබ්බොත් පීසා වෙනවා. මෙහෙම තියෙන්නේ අපි වීසා වල. පීජා රල් වීසා පද්දගෙන ලබන. එතකොට රමියන් අරමියන් මොකද්ද? නම්. අපි මේ හරි අහගන්නව හැමෝම මේක වල ලේසි ක්‍රමයක් කියලා දෙන්නේ. මේ රමියොන් කියලා තියෙන ක්‍රමයක දැක්කොත් ඔයාලා ගන්නේ යම් ක්‍රියාවක් කරනවා නම් නැත්තම් කරන්න අවශ්‍ය නම් මෙයා ගැබ් වෙලා ඉන්නෙම යම් ක්‍රියාවක් කරන්න අවශ්‍ය නම් කියන අදහසත් එක්ක යම් ක්‍රියාවක් කරන්න අවශ්‍ය නම් ඒක හොඳට ඔළුවේ තියාගන්න. මේ මියොන් එක්ක මෙයා පටලලා ගන්නේ නෑ ඔයාලා. හරිද? රමියන් නරමියන් යම් ක්‍රියාවක් කරනවා නම් නැත්තම් කරන්න අවශ්‍ය නැහැ. ඒතකොට වීසා ලබා ගන්න අවශ්‍ය නම් ලස්සන අදහස ගැලපෙනවා. ඒතකොට වීසා ලබා ගන්න අවශ්‍ය නම් පිරයහන් අවශ්‍ය කරන සොරිවුරල් ලියකේවිලි චුම්බි හේසෝ සූදානම් කරලා එතන මේ හේසෝ තියෙන එතකොට සූදානම් කරලා චුරිප්ගු ග්වල්ලි සාමසුවේ ආගමන විගමන කාර්යාලයට කයාම්නිදා යා යුතු වෙනවා. එතකොට මේ යා හදාවොත් යම් ක්‍රියාවක් කළ යුතුයි කරන්න ඕනේ කියන අදහස එනවා. කළ යුතුයි කරන්න ඕනේ. යා තෙදාවොත් එහෙම කළ යුතු වෙනවා කියලා ගන්න. එතකොට මේ යාවන් කළ යුතුයි කරන්න ඕන. හරි. එතකොට අර මේ ආගමන විගණන කාර්යාලවල යා යුතුයි කියලා කියනවා. කරිගෝ ඒ වගේම චුරිප්ගු ග්වාරි සාමසොවේ ඔන ආගමන විගණන කාර්යාලයේ සොරිවුර ලීකී විලි හිස්තන කිදාරිදාගෙන රැඳී සිටිනවට මියොන්තෙදා මොකද්ද ගන්න ක්‍රමයක? මියොන්තෙදා කළා නම් හරි කෝ හරි. යම් ක්‍රියාවක් කළා නම් හරි කියලා කියනවා. කිදාරිමෙන් තෙමින්ද රැඳී සිටින හරි. හරි මේ විස්තර ටික පැහැදිලිද? මෙතන ග්‍රැමටිකයි මේ විස්තරේ. හරි. ඔන්න මෙතන තියෙනවා චක්සොන් හදා. අපි ඉස්සලා කටින් කියපු වචනය චක්සොන් හදා. චක්සොන් හදා. ලියනවා පුරවනවා කියන අදහස. ඔන්න ලියකියේ පුරවලා රැඳී සිටිනවා නම් හරි. නෑ. මෙතන තියෙන ඔන්න චෙජුල් හදා. බාර දෙනවා. බාර දෙන ඉදිරිපත් කරන. එතකොට චෙජුල් හගෝ බාර දීලා රැඳී සිටිනම් හරි. ගැලපුණාද උත්තරේ? ගැලපුණා. උත්තරය අංක 2. එතකොට මේ පල්ගම් කියන නිකුතුවක්. එතකොට මේ පත්තා කියන ලබන. එතකොට පල්ගම් පත්තා කියන්නේ මොකද්ද? නිකුතුවක් ලබනවා. මොකක් හරිද හිතන්න පල්ගම්යක් කියන දැන් ඔයා යනවා ඩෙන්ටිටි හදන්න. ගියාට පස්සේ ඩෙන්ටිටි ඔයාට දෙන එකට මොකද්ද කියන්නේ? නිකුත් කරනවා. එතකොට මේ නිකුත් කරන එක ලබා ගන්නවට මොකද්ද කියන්නේ? පල්ගම් පත්තා කියලා කියනවා කොරියන් භාෂාවෙන්. නිකුතුව ලබා ගන්න. එතකොට මේ චොංනි හදා කියනවා මේකට අදහස් අපිට තුනක් විතර ගන්න පුළුවන්. මොකක්ද චොංනි හදා කියන්නේ? සස්පස් කරනවා. මේක ඔයා තරයේ මතක තියාගන්න අස්පස් කරනවා කියලා ගන්න පුළුවන්. ආයේ මේකට කියනවා අපි පිළියෙල කරනවා සංවිධානය කරනවා කියලාත් කියනවා. මොනවාද අනිත් වචන දෙක? පිළියෙල කරනවා සංවිධානය කරනවා. පිළියෙල කරනවා සංවිධානය කරනවා.
හරි. එතකොට උත්තරේ අංක 2. නාවේ බලමු. චේ චිංගුනන් පියානෝරල් චල් චිම්මිදා. මගේ යාළුවා පියානෝ කියන්නේ පියානෝ, චල් කියන්නේ හොඳට. මේ පියානෝරල් අපි පියානෝ ගහනවට කියන්නේ මොකද්ද වචනේ? මේ අතින් ගහන ඒවාට අපි පාවිච්චි කරන වචනේ මොකද්ද? චිදා ඉදා. අපි බැඩ්මින්ටන් ගහනවට කියන්නේ මොකද්ද? චිදා චීදා. එතකොට මගේ යාළුවා සෝරි. මගේ යාළුවා පියානෝ චල් චිම්මිදා කියන හොඳට ගහනවා. චොනන් පියා මේ කට්ටිය මයික් එක ඔන් කරාට පස්සේ ටක් ගාලා මියුට් කරගන්න නැත්නම් නොයිස් ඇහෙනවා. તો රෙකෝඩින් එක බලනකොට කට්ටියට එපා වෙනවා. නොයිස් ඇහෙනවනේ. ඔන් කරපු ගමන් අනිත් අතට ඔෆ් කරන්න කියලා වෙලා. හරි. චේ චිංගුනන් මගේ යාළුවා පියානෝරල් චල් චිම්මිදා පියානෝ හොඳට ගහනවා නැත්නම් ප්ලේ කරනවා. චොනන් පියානෝ චිනන් ගොස මම පියානෝ චිනන් ගොත්. එතකොට මේ පියානෝරල් චිදා කියන ගිටාර ගහන. එතකොට මේ නන් ගොත් කියලා ග්‍රැමර් එක අපි ගන්නවා කරන එක නැත්නම් කරන දෙය. මොකද මේ නන් ගොත් කියන එක අපි ලේසියෙන් සරලව ගන්නවා සිංහල දාසා කරන එක කරන දෙය. එතකොට පියානෝ ගහන එක චිනන් ගොස පියානෝ ගහන එක හිස් තැනක් ඔප්සම් නිදා නෑ කියලා කියනවා. කරේසෝ ඒක නිසා චිංගුගා යාළුවා චොයේගේ මේ ඒගේ කියන්නේ වෙත කියලානේ. ඒතර මට කියලා ගමු අපි. මට පියානෝ චිනන් ගොසන් ඔන්න පියානෝ ඔන්න චිනන් ගොසන් ගහන එක කරචු චුදා කියන්නේ මොකද? කරචු චුදා. කරචු චුදා කියලා දෙනවා. කියලා දෙන. එතකොට කරචු චුගිරෝ ඉස්සන් නිදා. එතකොට ඔන්න ග්‍රැමර් එතන දෙකක කියන්නේ මෙතන තව ග්‍රැමර් එකතු වෙලා තියෙනවා. මොකද්ද ගිරෝ හදා? මොකටද ගිරෝ හදාගන්නේ? තීරණය අපි අපි තීරණය කිරීමක් අදිෂ්ඨානය කිරීම. අපි හිතන්නේ මෙහෙම. පාඩම් කරන්න තීරණය කරා. හෙට ඉඳන් පාඩම් කරන්න තීරණය කරා. කොහොමද කියන්නේ? නෙයිල් බුතෝ කොම්බු හගිරෝ හෙස්සම් නිදා. හෙට ක්‍රීඩා කරනවා. නෙයිල් උද්දොම් හගිරෝ හෙස්සම් නිදා. හෙට ක්‍රීඩා කරන්න තීරණය කරා. නැත්නම් අදිෂ්ඨානය කරා. එතකොට මේ ගිරෝ හදා කියන්නේ මොකද්ද? තීරණය කරනවා අදිෂ්ඨාන කරනවා. තීරණය කරන අදිෂ්ඨානය කරන. එතකොට මේ ග්‍රැමර් එක යෙදෙනකොට බහුලවම කතා කරනකොට මේක යෙදෙනකොට මෙතන අවසානයේ අතීත කාලීන් තමයි කියන්නේ තීරණය කරා අදිෂ්ඨානය කරා කියලා තමයි කියන්නේ. හරි. බලමු. දැන් මෙතෙන්ට අපි ගැලපෙන වචන ඉස්සෙල්ලා හොයාගමු දැන් මෙතන. දැන් මේකේ කියන්නේ මගේ යාළුවාට පියානෝ හොඳට ගහන්න පුළුවන්. මම පියානෝ ගහන එක ඔන්න හිස්තැන නැහැලු. ඒක නිසා යාළුවා මට පියානෝ ගහන එක කියලා දෙන්න තීරණය කරා. හරි. දැන් බලමු. ඔන්න පියානෝ චිනන් ගොස චුම්බි හදා. චුම්බි හදා කියන්නේ චුම්බි හදා. සූදානම් කරනවා. උදාහරණ කරමු. හරි. එතකොට දැන් බලන්න මේ සූදානම් කරණයක් මෙතන ගැලපෙනවද කියන්නේ? සූදානම් කරන මෙතන ගැලපෙයිද? නෑනේ. ඒක දිහා බලන්නත් එපා. ඔන්න ග්‍රැමර් වලට බහිමු. ඉන්චොගි ඉත්තා ඉන්චොගි ඔප්තා. ඉන්චොගි ඉත්තා ඉන්චොගි ඔප්තා කියලා තමයි ඔක ඔයාලට මම පාඩම් කරේ ඉස්සර. ඉන්චොගි ඉත්තා කියවොත් යම් ක්‍රියාවක් කරපු අවස්ථාවක් තියෙනවා. තියෙනවා. ග්‍රැමර් එක මතක නැතයි ඉන්නවනේ මේක ඇල්ලයි මේක එළියයි පොඩි ස්පේස් එකක් තියලා. මේ නයන්නත් එක්ක ගන්න ඕනේ. ඉන්චොගි ඉත්තා අනිත් එක ඉන්චොගි ඔප්තා කියලා ගන්න මෙතන. ඉන්චොගි ඔප්තා. එතකොට ඉන්චොගි ඔප්තාවොත් යම් ක්‍රියාවක් කරපු අවස්ථාවක් නැහැ. නෑ. යම් ක්‍රියාවක් කරපු අවස්ථාවක් නැහැ කියන අදහස ගන්න. දෝරොක් කියන්නේ මේක සරලව ඔයාලා මතක තියාගන්න පුළුවන් ඒ විදිහට ඒ ආකාරයට. මේක දෝරොක් හදා කියලා තමයි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ. දෝරොක් හදා. දෝරොක් හදා. ඒ විදිහට ඒ ආකාරයට. මොකද්ද මෙතන ග්‍රැමර් එකද? දැන් දන්නවා. මෙයාගේ ඉතුරු කෑල්ල කවුද? ඉන්චොගි උත්තා උත්තා. ඔප්තා. ඔප්තා. එතකොට මෙතන අදහස එන්නේ මොකද්ද? මම පියානෝ ගහපු නැත්නම් පියානෝ ගහන අවස්ථාවක් එක නෑ. පුරුදු වුණු අවස්ථාවක් නැහැ. පෙවුන්චගේ ඔප්සම් නිදා. මොකක් හරි වැඩක් ඔයා කරපු අවස්ථාවක් නැත්නම් ඒකට මේ ඉන්චොගේ ඔප්තා කියලා කියනවා. දැන් හිතන්න වගේ යාළුවෙක් කොහේ අහනවා සිරිපාද ගිහින් තියනවාද කියලා. සිරිපාද ගියේ නැහැ කියලා කොහොමද කියන්නේ වෙන්නේ? කන්සෝගි කවොන්චොගේ ඔප්තා. නැත්නම් කංචොගේ ඔප්තා ගියපු අවස්ථාවක් නැහැ. එහෙම කියන්න පුළුවන්. මොකක් හරි ක්‍රියාවක් කරපු අවස්ථාවක් නැහැ කියනකොට තමයි ඉන්චොගේ ඔප්තා දාන්නේ. අන්න ඒ විදිහට ඒ ග්‍රැමර් එක මතක තියාගන්න.
ඉන්චුගේ ඉත්තා අංචුගේ ඔක්තා යම් ක්‍රියාවක් කරපු අවස්ථාවක් තියෙනවා යම් ක්‍රියාවක් කරපු අවස්ථාවක් නැහැ. ඔය සරල වාට මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් ඔය. ඌට වඩා සංකීර්ණවා මතක තියාගන්න පුළුවන්. එච්චර අවශ්‍ය නැහැ. සරලව මුලින් මතක තියාගන්න. ඊට පස්සේ අල්ලගන්න පුළුවන් ටක් ගාලා. හරි. එතකොට අපි උත්තරේ අංක 1. හරි. 10 බලමු. අ සහි සිංහල හල්තේ සහි සිංහල් හදා කියන්නේ මොකටද? සමාජ ජීවත් වෙනවා නිකන් සමාජ ජීවිතය කියලා කෙනේ අදහස. සමාජ ජීවිතයේදී නැත්නම් සමාජ ජීවිතය වන විට යක්සොක් සිගන් කියන්නේ පොරොන්දු මේ මෙතන හදාගන්න. මොකක්ද දෙන්න ඕන? සගන් කියලා වචනයක් නැහැ සිගන්. යක්සොක් සිගන් කියලා හදාගන්න. යක්සොක් සිගන චිගිනන් ගොසන් චුංහම්නිදා. පොරොන්දු වෙලාව මේ චිකිද කියන්නේ ඉටු කරනවා. එතකොට චිගිනන් ගොසන් චුංහම්නිදා. එතකොට පොරොන්දු වෙලාව ඉටු කරන එක හොඳයි. එතකොට මේ ග්‍රැමර් එකක් තියෙන මේක. නොන් ගොසි චුංහි හදා. නොන් ගොසි චුංහි හම්නිදා කියන්නේ මොකද්ද? එහෙම කරන එක වැදගත්. නොන් ගොසි චුංහි හම්නිදා කියන එහෙම කරන එක වැදගත්. හරි එතකොට ඔන්න සමාජ ජීවිතයේදී පොරොන්දු වෙලාව ඉටු කරන එක වැදගත්. යක්සොක් සිගනි හාන්සි රාමියොන් පොරොන්දු වෙලාව යක්සොක් සිගන් ඔන්න පොරොන්දු වෙලාව හාන්සි රාමියොන් එක නම් ඔන්න ඕබුන් චොනේ විනාඩි මේ පුන් කියන්නේ විනාඩි ගණන් කරන එකේ සී කියන්නේ පැය ගණන් කරන එකේ. එතකොට හාන්සි රාමියොන් ඕබුන් චොනේ ඔන්න විනාඩි 5ක් කලින් යක්සොක් ජංසොයේ පොරොන්දු ස්ථානයට හිසනක් කිදාරිනන් ගොෂි චොස්සම් නිදා. එතකොට කිදාරිනන් ගොෂි චොස්සම් නිදාගෙන රැඳී සිටින එක හොඳයි කියලා කියනවා. කිදාරිනන් ගොෂි චොස්සම් නිදා. හරි. අන්න බලමු පොරොන්දු ස්ථානයට තොරා හොදා. මොකද්ද මේ තොරා හොදා කියන්නේ? ඇතුළට එනවා. ඒ තොරෝදා. මේ තොරාවදා. නැව ආපසු හැරියෙනව නැත්තම් නැවත හැරියෙනව නැත්තම් නැවත එනවා කියන අදහස. එතකොට ඒ දවස් තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට මෙතන තොජක් හදා. තොජක් හදා කියන්නේ මොකද? ළඟා වෙන. තොජක් හදා කියනවා ළඟා වෙනවට. දැන් මේ පොරොන්දු ස්ථානයට ආපසු හැරියෙන එකක්ද වෙන්නේ ළඟා වෙන එකක්ද වෙන්නේ? ළඟා වෙනවා. මේක ගන්න බෑ. ඔන්න ආසෝසෝ හේසෝ වෙන යම් ක්‍රියාවක් කරලා නැත්තම් නිසා ඔන්න එහා පැත්තේ නිකා ඉන්නවා. මේවා සරලව අපිට නිසා කියලා ගන්න පුළුවන් අදහසක්. නිසා කියලා ගමු. එතකොට යක්සොක් ජංසවේ මොකක්ද දෙන්න ඕනේ? තොජක් හේසෝ ළඟා වෙලා කිදරනින් ගොසි චොස්සම් නිදා රැඳී සිටින එක හොඳයි. උත්තරේ අංක 2. 11 බලමු. චොනොන් චෙක්සං වීගා මට චෙක්සං වී කියන්නේ පොත් මේසේ උඩ කියන අදහස. පොත් මේසේ උඩ චිජබුන් හදා. මොකද චිජබුන් හදා කියන්නේ? චිජබුන් හදා. අපිරිසිදු. මේක සමාන පදේ තෝරොක්ද. තොරොප්දා. චිජබුන් හදා තොරොප්දා කියනවා අපිරිසුදු. එතකොට චිජබුන් හාමෙන් අපිරිසුදු වුණාම උනොත් නම් නැත්නම් අපිරිසුදු වුණාම කොම්මුගා චල්තුචි අන්සන්නිදා කොම්මු කියන්නේ පාඩම් කිරීම චල්තුචි අන්ත කියන හොඳින් වෙන්නේ නැහැ කියලා කියනවා. කොම්මුගා චල්තුචි අන්සන්නිදා පාඩම් කිරීම හොඳින් වෙන්නේ නැහැ. කරේසෝ ඒක නිසා චෙක්සන් වී පොත් මේසේ උඩ මුල්ගොන් බාඩු නැත්නම් බාණ්ඩ හිස්තන මොන මාකර කරලා කොම්බොරල් සියක් අමින පාඩම් කිරීම පටන් ගන්නවා. හරි. මේ දැන් පොත් මේස හැඩි වෙලා තිබුත් පාඩම් වෙන්නේ නැත්නම් මොකද එයා ගන්න ඕනේ පොත් මේසෙ බඩු ටික අස්පස් කාන්න ඕනේ. අස්පස් කරන්න ඕනේ. මෙතන තියෙනවා චෝජං හදා.
චොජං හදා කියන්නේ මොකද? චොජං හදා. චොජං හදා මේක සමාන පදයකුත් මතක් වෙනවා ඔයාලට. මොකද්ද? Nikon. ගබඩා පොකන් කරනවා. මේ චොජං හදා පොකන් හදගෙන ගබඩා කරනවා ආරක්ෂා කරනවා කියන අදහස. චොජං හදා පොකන් හදා ගබඩා කරනවා ආරක්ෂා කරනවා. බාන්න මෙතන ගබඩා කරන්නෙත් නැහැ ආරක්ෂා කරන්නෙත් නැහැ. හින්දා මේක පැත්තපලද බලන දෙයක් නැහැ. මේ දෙන්න තමයි චොජං හදා තියෙන්නේ. මෙතන තියෙනවා චොංනි හදා අස්පස් කරනවා පිළියෙල කරනවා. ඒතකොට අස්පස් කරන්න ඕනේ මෙතන. හරිද? ඔන්න ගෝනසෝ තියෙනවා. ගෝනසෝ කියන්නේ යම් ක්‍රියාවකට Lalata pas. යම් ක්‍රියාවක් කළාට පස්සේ කියන අදහස. යම් ක්‍රියාවක් කළාට පස්සේ. එතකොට ගීතේ මුනේ කියන ක්‍රමයක සරලව අදහසක් ගත්තොත් යම් ක්‍රියාවක් Nisa. නිසාවෙන් කියලා සරල අදහසක් ගන්න පුළුවන්. යම් ක්‍රියාවක් නිසාවෙන්. ඒතකොට ගැලපෙන්නේ මොකද්ද? බාණ්ඩ අස්පස් කරාට පස්සේ චොංනි හගෝනසෝ අස්පස් කරාට පස්සේ කොම්බෝල සියක් අමද පාඩම් කිරීම පටන් ගන්න උත්තරය අංක 3. හරි. ඔන්න අලුත් ප්‍රශ්න කොටසක් තියෙනවා මෙතනත්. තාම් චුන් පහත අතරින් මිච්චුල්චින් පුබුනි යටින් ඉරක් ගහපු කොටසට මන්නන් මුංචන් නිවෘති වාක්‍ය හොරොශිප්ෂු තෝරන්න බලු. යොගියේ හරි ඉස්සෙල්ලා මේවා මම සාමාන්‍ය මේ වගේ වචන කියවන්නත් ආස නැහැ. හේතුව ඔයාලට මතක ඇති අයියේ. මොකද්ද හේතුව මේවා කියවන්න ආස නැත්තේ? මතක කෙනෙක් ඉන්නවද? දැන් අපි එක්සෑම් එකේ මේකක් ආවොත් මේ වගේ වැරදි උච්චාරණයක් අපිට කවදාවත් හුරු වෙලා තියෙනවද? වැරදි උච්චාරණ තැන් අපිට හුරු වෙන්නේ නැහැ. සහ ඔයාලා මේකේ රීතිය දැනගන්නත් ඕනේ. හරි බලමු. යොගුයේ ඉරම් මෙතන නම මේ ඊගා නිපාත මොනවටද ගන්නෙ අපි? ඊගා නිපාත. ඊගා එතකොට අන්නන් මොනවටද ගත්තේ? මොන නිපාත විදිහටද ගත්තේ? මේ සරලව කතා කරන්නේ. මොන නිපාත ගණනයටද ගත්තේ? කතෘකාරක නිපාත ගණනය තමයි ගත්තේ. කතෘව උක්ත කරන්න තමයි මේ අන්නන් ඊගා ගත්තේ. කතෘකාරක නිපාතික සරලව මේක ගත්තා අපි. එතකොට ආයෙත් තව නිපාත වර්ගයක් අපි කතා කරා. මොනවද? Andra. අල්ලල්. අල්ලල්. මේක ප්‍රනාස් කරන අල්ලල් කියලා කියනවා. අල්ලල්. අල්ලල් කියලා කියන්න පුළුවන්. අල්ලල් කියලාත් කියන අල්ලල්. මේ මොන නිපාතද? මෙවුවා කර්මකාරක. කර්මකාරක නිපාත. දකුණු පැත්තේ මෙතන ක්‍රියාවක් තියෙනවා. වම් පැත්තේ මොකද වෙන්න ඕනේ? ක්‍රියාව උක්ත වෙන්න කවුද එන්න ඕනේ? Andra. අල්ලල් කර්මකාරක නිපාත එන්න ඕනේ. හරි දැන් මෙතෙන්ට එමු. මෙතන මේ සදා කියන එක ක්‍රියාපදයක්. මොකටද මේ සදා මෙතන පාවිච්චි කරලා තියෙන්නේ? කියනවා මෙතන අරගෙන තියෙන ලියනවා කියන අදහස. හැබැයි මෙයාගේ තව අදහස් ටිකක් තියෙනවා. ඒකත් චුට්ටක් මතක් කරගෙන ඉමු. මොකද්ද? ලියනවා, පළදිනවා, භාවිතා කරනවා, රසයකුත් තියෙනවා. මොකද්ද? තිත්තයි තිත්තයි. හරි. එතකොට දැන් මෙතන තියෙන නමක් එක්ක આવොත් මොකක්ද වෙන්නේ? නම ලියනවනේ. එතකොට මේ ලියනවා කියන්නේ මොකද්ද මෙතන? ක්‍රියාපදයක්. එතකොට මේ සේව සොය කියන ග්‍රැම එක යම් ක්‍රියාවක් කරන්න කියලා තමයි සේව සොයුත් කියන්නේ. ඒක අර ගෞරව ස්වරූපයෙන් තියෙන සේව කරන්න. එතකොට ලියන්න. හරි. එතකොට මේ මෙතන ගැළපෙයිද මේක? මොකක්ද දෙන්න ඕනේ මෙතෙන්ට? Andra. අල්රල් එන්නේ. එතකොට මෙතන යට හල් අකුරක් තියෙන කවුද දෙන්න ඕනේ? එතකොට යෝගී ඉරමල් සසේයෝ. මෙතන නම ලියන්නේ මේ විදිහට යෙදෙන්න ඕනේ. හරි 3 බලමු. මෙතන බලමු. යෝගී සොන් කියන්නේ අත. මේ සිත්තා කියන්නේ මොකටද? මේ සිත්තා Soda. බීම සිත් අපි ගන්න සෝදනවා. එතකොට සෝදනවා කියන්නේත් මොකද්ද? Priya. ක්‍රියාපදය. එතකොට මොකක්ද දෙන්න ඕන ක්‍රියාපදයට වම් පැත්තේ මෙතන? Andra. අර කර්මකාරක නිපාතයක් එන්න ඕන. එතකොට සොන යෝගී සොන සිසසේයෝ. එතන අත සෝදන්න. හරි. හතරේ තියෙනවා සාමුශීල් අන් කියන්නේ ඇතුළට. ඒසෝ ග්‍රැමයක තියෙනවා. මේ තියෙන තොරෝදා මොකටද තොරෝදා කියන්නේ? ඉස්සලා තිබ්බේ තෝ.
මෙතන තියෙන්නේ ඇතුළත. තරු. මේ ඇතුළට එනවා. වරහා එතකොට බලන්න මේ ඒසෝ ගන්නේ යම් ක්‍රියාවක් සිදුවන ස්ථානය හඟවන්න. සික්තං ඒසෝ පබල් මොගෝයෝ. ආපනශාලාවේ සිට බත් කනවා. දැන් මෙතනට આવොත් එහෙම කාර්යාලයේ ඇතුලේ සිට ඒ කියන්නේ කාර්යාලය ඇතුළ සිට ඒක ගැලපෙන්නේ නැහැ නේද? මොකක්ද දෙන්න ඕනේ මේ? මේ වගේ එකක් අපි අර දිශාවක් පෙන්වන්න ක්‍රමයක මොකද්ද? රෝ 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 නැත්තම් රෝ. මේකට මොකද්ද කියන්නේ රෝ රෝ යම්කිසි පැත්තකට නැත්නම් යම්කිසි දිශාවකට නැත්තම් යම් දෙයකින් එහෙම කියන්න පුළුවන්. ආයෝග තව ටිකක් ලස්සනට ඕන තැනකට ගලප ගන්න තව වචන කීපයක්ම කිව්වොත් එහෙම කින් මගින් යෙන් ට ලෙස ওই ටිකත් ඕකට ආදේශ කරන්න පුළුවන්. පාඩම් කරන්න දෙයක් නැහැ. ක්ලාස් එකට ඊ දවසක් එනකොට මතක ඉන්නවා. එතකොට කොහොමද ඉන්නේ රෝ ආවම? සාමසිල් අනරෝ කාර්යාලය ඇතුළට තොරෝසය නාර ඇතුළට එන්නේ කියලා කියනවා. ඒතකොට මෙතන මේක වැරදිනේ තියෙන විදිහ. ඔන්න බලමු. මෙතන ඊ කියන්නේ මෙතන දෙවෙනි. දෙක කියන්නේ මේ චං කියන්නේ තට්ටු ගණන් කරන. ඒතර ඊචං රෝ ඔල්ලකසේයෝ දෙවෙනි තට්ටුවට උඩට එන්න. මෙතන කිසි වැරද්දක් තියෙනවද? Yes. වැරද්දක් නැහැ. මෙතන හරි උත්තරය අංක 2. මේ පොඩි පොඩි රීති ටිකක් තියෙනවා. ඔය ටික අල්ලගත්තාම මේ ප්‍රශ්න අමාරු නෑ කොහොමත් ඔයාලට. මෙහෙම යෙදෙන්නේ නැහැ. මේක ඔයාලා හුරු වෙලා තියෙන කොහොමද? මසිත් නන්. මසිත් නන් කියලා කියන්නේ. මසිත් නන්. මෙහෙම යෙදෙන්නේ. මසිත් නන් පංගල් මොගස්සෝ කිව්වොත් හරි. නන් තිබ්බන හරි. මේක වැරදි. යෙප්පන් වොන් පිසරල් සල්කෝයෝ. යෙප්පන් කියන්නේ ලස්සන. දැන් මේ යෙප්පන් දැන් මේ විශේෂණ පදයකට එර නයන්නාව කියලා මොකුත් වෙනස් වෙනවද? Yes. යෙප්පදාගෙන අපි ලස්සනයි. මේ විශේෂණ පදයකට එර නයන්නාවගේ අදහස වෙනසක් වෙන්නේ නැහැ නේද? යෙප්පන් කියන්නේ ලස්සන. වොන් පිස. මේ වොන් පිස කියන්නේ මොකටද? පොතේ රූපයකුත් එක්කක් තිබ්බා. වොන් පිස. කැබැල්ලක් කවුද? මොකටද වොන් පිස කියන්නේ මේ? Gauma. මෙහෙමයි. ඔය වොන් පිස කියවහම කැබැල්ලක් අපි මෙහෙම කියමු. ගවුමකට වොන් පිස කියලා කියනවා. එහෙම නැත්නම් මේක හරිම තේරුම ගත්තොත් එහෙම තනි ඇඳුමකට තමයි වොන් පිස කියන්නේ. දැන් අපේ කම්පැනි තියෙන අපි දූවිල්ලට අඳින ඇඳුම් තියෙනවා. ඒක තනි ඇඳුමක්. තනි ඇඳුමක් තියෙන දූවිල්ලේ වැඩ කරන අඳින ඇඳුම තමයි තනි. ඒක ගහ ඒ පෙට්ටියේ ගහලා තියෙන වොන් පිස කියලා. මම ආපු දවස්වල බලන ඇයි මේකේ වොන් පිස කියලා ගහලා තියෙන්නේ කියලා. මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? තනි ඇඳුමකට තමයි වොන් පිස කියලා කියන්නේ. එතකොට ගවුමකට විතරක් වොන් පිස කියනවා නෙමෙයි. මේක හොඳට මතක තියාගන්න. වොන් පිස කියන්නේ නිකන් තනි මොකක් හරි ඇඳුමක්, තනි කැබැල්ලක්. අන්නේ අදහසට තමයි මේ වොන් පිස කියලා කියන්නේ. ගවුමට විතරනේ. හැබැයි ගවුමක් එක්ක දීලා වොන් පිස කියලා තිබ්බොත් ඔයාලා මොකද කරන්නේ? ගහන්න ඕනේ ඒකට උත්තරේ. ගන්න පුළුවන්. ඒතර වොන් පිස කියන එක හරිම තේරුම ගත්තොත් තනි ඇඳුමක්, කැබැල්ලක්, තනි සම්පූර්ණ ඇඳුමකට වගේ වොන් පිස කියලා කියනවා. අයපන් වොන් පිසට සල්කෝයෝ. බලන්න මෙතන මොනවා හරි අඩුපාඩුවක් තියෙනවද කියලා. මෙතන කිසි අඩුපාඩුවක් නැහැ. මේක නීවරදී උත්තර අංක 2. දැන් මෙතන තොප්තා මේ දවස්වල මානි තෝයෝ. අද අපි ඉන්න හරිය 38ට ගියා. හරි. එතකොට මෙතන මොකද්ද වැරද්ද? මේ රීතියක් මේක. මේ 10 ඉවත් වුණාට පස්සේ යට පයන්නක් තිබ්බොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ආදේශ වෙනවා. මේ වගේ එකක් එකතු වෙන යට ඒ කියන්නේ 10 ඉවත් වුණාට පස්සේ මෙතන මේ පයන්නක් තිබ්බොත් ඒක තියන්නේ නැහැ ඒක උයන්නකට ආදේශ වෙනවා. එතකොට තෝන් කියලා තමයි යෙදෙන්නේ. තෝන් නාල්ශිරල් අංචුවා හේයෝ උණුසුම් කාලගුණයට කැමති නැහැ. තෝන් නාල්ශිරල් අංචුවා හේයෝ. සීත කාලේ ඉන්න රස්නේ කාලේ හොඳයි කියලා රස්නේ කාලේ හිටිනවා සීත කාලේ හොඳයි කියලා මේ. හරි 4 බලමු. මොරිගා මේ යෙදෙන්නේ නැහැනේ කොහොමද දෙන්න ඕනේ? මොරිගා චල්බන් සරමි. කොණ්ඩේ කෙටි නැත්තම් කොට සරමි මිනිස්සයා චේචුන්ගේ මගේ යාළුවා. උත්තරය අංක 2.
හරි. ඔන්න ඡේද ප්‍රශ්න ටිකට ආවා. බලමු මේ ටික කියවලා. හංගුගේ සෝනන් මනන් සරන්දරි. කොරියාවේදී හරි ඉස්සලා අපි මාතෘකාව කියලමු. තාම් කරල් ඉල්ගෝ. තාම් කරල් ඉක්කෝ කියන පහත් ඡේදය කියවා. නියංවා කතන් ගොසන්. අදහසා සමාන දේ කොරශිප්ෂු ගෙන තෝරන්න. හරි. හංගුගේ සෝනන් කොරියාවේදී මනන් සරන්දරි. ගොඩක් මිනිස්සු අපාත කියන එපාර්ට්මන්ට් අපාතයේ සල්ගු ඉස්සර නිදා එපාර්ට්මන්ට් වල වාසය කරමින් ඉන්නවා. අපාතන එපාර්ට්මන්ට් කංචෝයේ පියොනොයේ සිසොරි මේ කංචෝ කියන්නේ කිට්ටුව අසල කියනද. ඒකට එපාර්ට්මන්ට් වල කිට්ටුව පියොනොයේ සිසොරි. එතන මේ පියොනොය කියන්නේ පහසු කියන අදහසට පියොනොය කියන. ඒකට සිසොල් කියන්නේ සුව පහසුකම් නැත්නම් පහසු පහසුකම් කියන්න පුළුවන්. නැත්නම් සුව පහසුකම් මනසෝ බහුල නිසා සෙන්හරි පියොන්රි හම්නිදා. එතකොට සිංහරි කියන්නේ මේ ජීවිතය පියොන්රි හදාගෙන ලේසි නැත්නම් පහසුයි කියලා කියනවාදී. සිංහරි පියොන්රි හම්නිදා. ජීවිතය පහසුයි නැත්නම් ජීවත් වීම පහසුයි. කරිගෝ ඒ වගේම පුවන් සිසතමි. මොකද්ද මේ පුවන් සිස්ටම් කියලා කියන්නේ? පුවන් සිසතමි. ආරක්ෂිත පද්ධතියක් කියන අදහස. පුවන් සිස්ටම් කියලා කියන්නේ පුවන් සිසතම්. පුවන් සිසතමි. එතකොට ආරක්ෂිත පද්ධතියක් චල් කියන හොඳින් කච්චුවෝචෝ ඉස්සෝසෝ කච්චුවෝචෝ ඉස්සෝසෝ කියන මේ ආරක්ෂිත පද්ධතියක් හොඳින් කච්චුවෝචෝ ඉස්සෝසෝ කියන අර හොඳින් සන්නද්ධ වෙලා තියෙන නිසා නැත්තම් සමන්විතව තියෙන නිසා නැත්තම් සමන්විතව නැත්තම් සන්නද්ධව තියෙන නිසා මනන් හංගොක් සරම්දරි චුවා හම්නිදා ගොඩක් හංගොක් සරම්දරි කියන කොරියන් මිනිස්සු චුවා හම්නිදා කියන කැමතියිලු හංගුගේනන් කොරියාවේ අපාත අපාත වියේ මේ විය ගැන හැර බාහිරව ගෙනද එපාර්ට්මන්ට් වලට බාහිරව නැත්නම් හැරත් චුතෙක් කියන්නේ නිකන් සාමාන්‍ය නිවාස වලට චුතේ නිවාස පිලා පිලා කියන්නේ මේ එපාර්ට්මන්ට් වගේ පොඩි ඒවට ඒ කියන්නේ එපාර්ට්මන්ට් එකක් කියන සාමාන්‍යයෙන් තට්ටු පහට වැඩි බිල්ඩින් වලට පිලා එකක් කියලා කියනවා තට්ටු පහට සාමාන්‍යයෙන් අඩුවට දැන් පිලා කියලා කියන්නේ පිලා ඔන්නු මේක ගොඩක් අය ප්‍රනාස් කරන වොන්නූම් කියලා වොන් රූම් කියලාද වොන්නූම් කියලා ප්‍රනාස් කරනවා වොන්නූම් කියන්නේ සාමාන්‍යයෙන් තනි කාමරය තනි කාමරය ඇතුළ තමයි ඒ පහසුකම් ටික තියෙන්නේ වොන්නූම් තනි කාමර ඔෆිෂතෙල් ඔෆිෂතෙල් කියලා කියනවා කම්පැනි ඒ අදාළ කම්පැනියෙන්ම එතනම නිකන් සාමාන්‍ය නවතින දින තැන් වලට ඔෆිෂතෙල් කියලා කියනවා කාර්යාල නවාතැන් වලට ඔෆිෂතෙල් කියලා කියනවා ඔෆිෂතෙල් දැන් ආදී තයන්හන් චුගෝ හොන්තෙක තයන්හන් කියන්නේ විවිධාකාර චුගෝ හොන්තේ චුගෝ හොන්තේ කියන්නේ වාසස්ථාන ආකෘති චුගෝ හොන්තේ කියන්නේ වාසස්ථාන ආකෘති නැත්නම් ප්‍රභේද සම්නිදා තියෙනවා ශ්වේගනේන වර්තමානයේ හනින් කාගුගා හනි මේ මෙතන මේ කියන්නේ ඒක පුද්ගල කියන අදහස ඒක පුද්ගල කාගු කියන්නේ මෙතන ගෘහ භාණ්ඩ නෙමෙයි සාමාන්‍ය ගෘහයක් කියලා කියන්නේ අපි ගෘහයක් ඒක පුද්ගල ගෘහයන් කියම අදහසක් වෙනවද ඔයාලගොල්ලෝ? ඒක පුද්ගල ගෘහයක්. ඒ කියන්නේ එක්කෙනෙක් විතරක් වාසය කරන තැන් වගේ. අන්නේ අදහසක් නේ. ඒක පුද්ගල ගෘහයක්. චංගා හමයන්සෝ. මේ චංගා හදා කියන්නේ වැඩි වෙනවා කියන අදහස. චංගා හදා. ඒක පුද්ගල ගෘහයන් චංගා හමයන්සෝ වැඩි වෙමින් මියන්සෝ මියන්සෝ යම් ක්‍රියාවක් කරමින් කියන අදහස. ඒකට වැඩි වෙමින් වොන් නූමිනා වොන් නූමිනා කියන තනි කාමර හරි. ඔපිෂතෙල් එතකොට ඔපිෂතෙරේ සානන් එතකොට මේ කාර්යාලන අමාත්‍යන්වල සානන් වාසය කරන නැත්නම් ජීවත් වෙන චොල්මන් කියන්නේ මේ තරුණ චොල්මන් සරම්දරි තරුණ මිනිස්සු නල්ගෝ ඉස්සරනිද වැඩි වෙමින් තියෙනවා. හරි. ඡේදේ පැහැදිලිද නොතේරෙන වචන තිබ්බද ඡේදේ? නෑ සර්. හරි. එතකොට මේ නොතේරෙන වචන අලුත් අයට තියෙනවා නම් අපි රෙකෝඩින් එක දුන්නාම ඒවා බලලා සම්පූර්ණ කරගන්න. නොදන්න දේවල් ගොඩක් තියෙනවා මේ වෙලාවේ ලියන්න try කරන්න එපා අහගෙන ඉන්න. රෙකෝඩින් එක ඔයාලා දුන්නාම ලියන්න. හරි ඔන්න එකේ කියනවා හනින් කාගුවේ ඒක පුද්ගල ගෘහයන් වල සුගා මේ ප්‍රමාණය නැත්නම් අනුපාතය කියන්න පුළුවන් සුගා. ඔන්න ඒක පුද්ගල ගෘහයන්ගේ සුගා අනුපාතය නැත්නම් ප්‍රතිශතය චොම් ටික ටික චුරතොල්ගු ඉස්සෙම චුරතොල්ලා කියන මොකද චුරතොල්දා චුරතොල්දා අඩු ටික ටික වෙනවා.
අඩු වෙනවා කියන අදහසෙන් චුරත් වලට. එතකොට ටික ටික අඩු වෙමින් දැන් මේක කියමුකෝ ඒක පුද්ගල ගෘහයන් මොකද වෙන්නේ කොරියාවේ? වැඩි වෙමින් තියෙනවා. වන් රූම් උයි ඔෆිස් තෙල් වලයි ඉන්න කට්ටිය වැඩි වෙනවා කියලා. එතකොට මේක වැරදි. දෙකේ කියන හංගු කියන අපාතයේ සානන් සරම්දරි මාන්තා. කොරියාවේ අපාත් කියන්නේ තට්ටු පහට වැඩි බිල්ඩින් තියෙනවා. එතකොට කොරියාවේ එපාර්ට්මන්ට් වල ජීවත් වෙන සාමි මාන්තා මිනිස්සු බහුලයි. කොරියාවේ වැඩිපුර මිනිස්සු ඉන්නේ මොන වගේද? අපාත එපාර්ට්මන්ට් වල තමයි කොරියාවේ බහුලවම මිනිස්සු වාසය කරන්නේ. ඒතර උත්තරේ මොකක්ද වෙන්න ඕනේ? අංක 3. ඒතර දැන් මේ ප්‍රශ්න වල ප්‍රැක්ටිස් වුණාට පස්සේ එක්සෑම් එකේ මේ ප්‍රශ්න අහම ඔයාලා ඡේද කියවන්න ඕනේ. මේ ෆැක්ට් මතක තිබ්බම මේ තොරතුරු වල ගොළුයි. එක්සෑම් එකට ආවම මේවා කියවන්නේ නැතුව ඔයාලා ගහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න. හරි. 3 කියනවා වොන්නූමේ සානන් චොල්මන් සරම්දරි ඔන තනි කාමරවල වාසය කරන චොල්මන් සරම්දරි තරුණ මිනිස්සු කම්සෝ හදා. කම්සෝ හදා කියන්නේ මොකටද? අඩු අඩු වෙනවා. වෙනවා. කම්සෝ හදාගෙන තඩුද මේ වචන දෙක ලියාගන්න. චංග හදා කම්සෝ හදා. චංග හදා කියන මේක ලියාගන්න වැඩි වෙනවා පුළුල් වෙනවා කියන අදහස. චංග හදා. එතකොට කම්සෝ හදා කියනවා අඩු වෙනවා කියන එතන මේ දෙක විරුද්ධ පද. ඒක ලියා. හරි. 4 කියනවා අපාතයේ පුවන් සිසතමන්. ඔන්න මේ ඇපාර්ට්මන්ට් වල ආරක්ෂිත පද්ධතිය පුජොක් හදා කියන මොකටද? පුජොක් හදා. පුජොක් හදා. හිබ හොඳයි. වෙනවා. හිඟයි හිඟයි මදි කියනද හිඟයි. එතකොට පුජොක්කන් චොමි. චොම් කියන අර අවස්ථා නැත්තම් අර පොයින්ට් නැත්තම් අපි එහෙම කියමු. අපාර්ට් වල ආරක්ෂිත පද්ධතිය හිඟවන අවස්ථා මණි ඉස්සම නිදා ගොඩක් තියෙනවා. මේ ඇපාර්ට්මන්ට් වල ආරක්ෂිත පද්ධතිය මදිලුද හිඟයිලුද? හොඳ ආරක්ෂිත පද්ධතියකින් සමන්විතයි කියලා තමයි කියන්නේ. ඒක වැරදි. ඒතර උත්තරය අංක 2. හරි. මේක සරල ප්‍රශ්නයක්. පාද ඡේදයේ කියවා අදහස හා සමාන දේ තෝරන්න තියෙන මේකෙත්. ඡේගන් වර්තමානයේ යොරිරල් පෙවුනන් නම් ජාතරි. යොරිරල් පෙවුනන් නම් ජාතරි කියන සූපවේදය පෙවුනන් නම් ජාතරි කියන පුරුදු වෙන නම් ජාගෙන පිරිමි. පිරිමි මනා චොස්සන් නිදා බහුල වුණා. නැත්නම් බහුල වෙලා. නැත්නම් බහුලයි කියන්න පුළුවන්. බහුල වෙලා යොජමන් වර්තමානයේ පුබුගාද පුබුගාගෙන යුවලවල්. පුබුගාදල්. ඒතර යුවලවල් තා කියන ඔක්කොම ඉරල් හනිකා වැඩ කරන නිසා නම්ජාදල්දු පිරිමින්ටත් චිබේසෝ නිවසේ සිට අම්ශිගල් මන්දරෝයා හගි තේමුණින්මිදා ආහාර මන්දරෝයා හගි තේමුණිදා කියන අර ආහාර සාදාගත යුතු නිසි සාදාගත යුතු නිසාවෙන් ආහාර සාදාගත යුතු නිසාවෙන් යොරියේ ග්වන්ශිමි සූපවේදයට තියෙන උනන්දුව මනාසෝ වන බහුල නිසා හක්කොනේ තනිනන් හක්කොන් කියන ටියුෂන් තනිනන් කියන්නේ යන්නේ නැත්නම් යන කියන්න පුළුවන් කෙටි. ටියුෂන් යන නම් ජාදල්ලු ඉස්සම්නිදා. අන මේ සුපවේදී පන්තින පිරිමිත් ඉන්නවලු. තෙංගරේ පිරවේසෝ අන ජීවිතයට පිරිව හදා කියන්නේ මොකටද? අවශ්‍ය අවශ්‍ය වුණා කියන අදහස. එතකොට සෙන්හරේ පිරවේසෝ පිරුන් කොෂි අනිරා. එතකොට සෙන්හරේ පිරවේස කියන පිරිව හදාගෙන අවශ්‍ය වුණා. එතකොට ජීවත් වීමට පිරවේස අවශ්‍ය නිසා පෙවුනන් ගොෂි අනිරා. පෙවුනන් ගොෂි අනිරා. එතකොට නන් ගොෂි අනිරා කියන්නේ අර පුරුදු වෙන එක නොවේ කියන කියලා කියන්නේ. එතකොට ජීවත් වීමට අවශ්‍ය නිසා පුරුදු වෙන එක නොවේ. යොරිරල් චුවා හේසෝ. සූපවේදයට කැමති නිසා පෙවුනන් ගොෂින් නිදා පුරුදු වෙන එක වේ. හරි මේක සරල සිංහලෙන් කිව්වොත් එහෙම වර්තමානයේ සූපවේදය පිරුදු වෙන පිරිමි බහුල වෙලා. වර්තමානයේ යුවලවල් ඔක්කොම වැඩ කරන නිසා පිරිමින්ටත් ගෙදරදී ආහාර හොයාගත යුතු නිසාවෙන් සූපවේදයට උනන්දුව බහුල වෙලා. ටියුෂන් යන පිරිමිත් ඉන්නවා. ජීවිතයට අවශ්‍ය නිසා පුරුදු වෙන එක නෙවෙයි. සූපවේදයට කැමති නිසා පුරුදු වෙන එක වේ. ඡේද පැහැදිලිනේ? උත්තරට බලමු. යොජම් මේ දවස්වල පුබුගා යුවලවල් හම්කී කියන එකට යොරිරල් පෙවුනිදා සූපවේදේ පුරුදු වෙන මේ දවස්වල යුවලවල් එකතු වෙලා සූපවේදේ පුරුදු වෙනවද? එහෙම කිව්වද?
මේකේ කොහෙවත් එහෙම කිව්වේ නැහැ. දෙකේ කියනවා ඉරල් හනන් නම්ජාදරන්. ඔන්න ඉරල් හනන් නම්ජාදර කියන වැඩ කරන පිරිමි යොරිරල් අන්හන්නිදා. යොරිරල් අන්හදා. රූප කියන උයන්නේ නෑලු. වැඩ කරන පිරිමි උයන්නේ නැද්ද? එහෙම කියනවද? එහෙම කිව්වද මේ චේතු කොහෙවත්? Yes. එහෙම කිව්වේ නැහැ. තුනේ කියනවා ඡේගනේනන් ඔන්න මේ වර්තමානයේ නම්ජාදරලෝ පිරිමි චිබේසෝ නිවසේ සිට චාචුරුල හම්මිදා චාචු චක්කු කියන්නේ මොකටද? නිතර. ඒ නිතර යොරිරල් හම්මිදා උයනවා. වර්තමානයේ පිරිමිත් ගෙදර සිට නිතර උයනවා. එහෙම නේද කිව්වේ මේකේ? කෝ කට්ටියන් උත්තර ඕනේ මට. ඔව් සර්. ඔව්. උත්තරය අංක 3. හතර කියනවා නම්ජාදරන්. ඔන්න පිරිමි යොරීසා සූපවේදියෙක්. එතකොට යොරීසාගා ත්‍විගි විහෙසෝ. එතකොට සූපවේදියෙක් වීම උදෙසා ගී විහෙසෝ කිරීම උදෙසා. එතකොට සූපවේදියෙක් වීම උදෙසා හක්කොනේ තනින්ද ටියුෂන් යනවා. එහෙම නෙමෙයි. අර උයන්න කැමති හින්දා යන්නේ. වැරදි වේ. 16 බලමු. තාම් කරලික්කෝ නියුංගා කතන්ගුසන් කොරචිප්සෝ. මේ කියන්නේ පහළ ඡේදයේ කියවා අදහස සමානව තෝරගන්න. හංගුගන් ක්වාගෝ කොරියාව මේ ක්වාගෝ කියන්නේ අතීතයේ මේ ඡේදයේ තොරතුරු ටික මතක තියාගමු හැමෝම. කොරියාව ක්වාගෝ අතීතයේ වොන්චෝරල් පත්තුන් නරායේසෝ. කොරියාව අතීතයේ වොන්චෝරල් කියන්නේ ආධාර උපකාර. නැත්නම් ආධාර පත්දොන් නරායේසෝ ලැබපු රටක සිට නරාගෙන රටේ ආධාර ලැබපු රටක සිට ඉජේනන් දැන්නන් වොන්චෝරල් හනන්නරාගා දෙවස්සුන්නිදා. ආධාර උපකාර නැත්නම් ආධාර හනන්නරාගා ආධාර කරන රටක් වෙලා කියලා කියනවා. ආධාර කරන රටක් වෙලා. වොන්චෝරල් හනන්නරාගා දෙවස්සුන්නිදා. අපරිකාවා මේ අප්‍රිකාව කියලා අපි කියමු අපේ දේශයට. අප්‍රිකාව හා ආසියාවේ කියන්නේ ආසියාවේ. අප්‍රිකාව හා ආසියාවේ චොගේපල් කුග්ගා කියන්නේ මොකද්ද? දැන් අපේ රට එහෙම ඒ කාලේ ඉඳන්ම අපි කියන නමක් තියෙනවා. මොකද්ද? දිවිවෙමින් පවතින දියුණු වෙමින් පවතින රටවල්. එතකොට චොගේපල් කුග්ගායි දියුණු වෙමින් පවතින රටවල් වලට කියොන්ජේ චොගරෝ ආර්ථිකමය වශයෙන් කියොන්ජේ චොගරෝ කියන්නේ මොකටද? ආර්ථිකමය වශයෙන් වොන්චෝර හගෝ ආධාර කරලා අයුරෝ වෛද්‍ය කිසුල් තාක්ෂණය කියොයුක් අධ්‍යාපනය දැන් කියන්නේ ආදී මනංචිවොන් බහුලව උපකාර. එතකොට මනංචිවොන් හගෝ ඉස මෙතන බහුලව උපකාර කරමින් ඉන්නවා. තොආන් තවද හංගුගන් ඔන්න කොරියාවේ සෙන්වල් හන්ග්යොන් ඒ කියන්නේ ජීවන වටපිටාව නැත්තම් ජීවන පරිසරය. තවද කොරියාවේ සෙන්වල් හන්ග්යොන් කියන්නේ ජීවන පරිසරය. ප්යොන්ලි හගෝ පහසු අතර චියානි අංචොන්තයෝ මෙතන මේ චියන් කියන්නේ මහජන ආරක්ෂාවට. චියන්. ඒතර මහජන ආරක්ෂාව නැත්තම් මහජන සාමය නැත්තම් මහජන ආරක්ෂාව කියන අදහස. එතකොට මේ කොරියාවේ ජීවන පරිසරය පහසු අතර මහජන ආරක්ෂාව අංජන්තයෝ ආරක්ෂා වෙලා නැත්තම් මහජන සාමය ආරක්ෂාකාරී වෙලා මනන් වේගවින්දරි ඔන්න ගොඩක් වේගවින්දරි කියන විදේශිකයනුත් සල්ගෝ සිපෝහනන් එතකොට සල්ගෝ සිපෝහදන් කියන වාසය කරන්න කැමති නරාගාති උස්සමිදා රටක් බවට පත් වෙලා පැහැදිලි විච්ඡේද නොතේරෙන කොටසක් තිබ්බද කාටම හරි හරි උත්තර ටික බලමු හංගුගන් කොරියාව ඔන්න මේ චියානි එතකොට මේ චියානි කියන වචනේ මොකටද පාවිච්චි කරේ චියන් මොකටද පාවිච්චි කරේ චියන් මහජන සාමය නැත්තම් අර මහජන ආරක්ෂාව කියන අදහස. ඒතර කොරියාවේ මහජන ආරක්ෂාව අංචුවාසු හොඳ නැති නිසා චොගම් වියමම්මිදා ටිකක් අනතුරුදායකයිලු. කොරියාවේ මහජන මේ සාමය ආරක්ෂාව අනතුරුදායකයිද? කොරියාවේ මහජන සාමය
දැන් ප්‍රැක්ටිකල් කියන්න ඔයාලා අහලා තියෙන විදිහට දැන් ඡේදයට අනුව දන්නවා හැමෝම ප්‍රැක්ටිකල් කියන්නේ කොරියාවේ මහජන සාමයේ අනතුරුදායක ඇදිරිය. එහෙම නෑ කොරියාවේ මහජන සාමයේ හොඳටම තියෙන රටක්. හරිද? මේ ඡේදයට අනුවත් ඒක කිව්වා. ඒතර මේ කියන්නේ මේ හොඳ නෑ කියලා. වැරදි. දෙකේ කියනවා හංගුගන් චිගම් කොරියාව දැන් වොන්චෝරල් පත්නන්. එතකොට උපකාර නැත්නම් ආධාර ලබන නරාගාතික සුන්නත. ඔන්න ආධාර ලබන රටක් වෙලා. දැන් කොරියාව ආධාර ලබන රටක්ද? ආධාර කරන රටක්ද? ආධාර කරන්නට ආධාර කරන රටක්. වැරදි. හංගුගන් කොරියාව වේගුගේසෝ ඔන්න මේ කොරියාවේ වේගුගේසෝ සල්ගු සිප්පුහනන්. ඔන්න මේ විදේශීය රටවල සිට සල්ගු සිප්පුහනන්. ඔන්න වාසය කරන්න කැමති සරම්දරි පන්තා. මේ කොරියාවේ විදේශ රටවල සිට ඒ කියන්නේ කොරියාවේ ඉන්න අය විදේශ රටවල සිට මේ වාසය කරන්න කැමති මිනිස්සු බහුල වෙනවා. කොරියාවේ ඉන්න මිනිස්සු විදේශ රටවල වාසය කරන්න කැමතිද? නෑ සර්. නෑ. ඒවට ඕකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. වෙන රටවල ඉන්න මිනිස්සු තමයි කොරියාවේ වාසය කරන්න කැමති වෙන්නේ. කොරියාවේ මිනිස්සු වෙන රටවල ගිහලා වාසය කරන්න කැමති නෑ. ඒ කට්ටිය කැමති තමන්ගේ රටේ වාසය කරන්න. එයාලගේ සංස්කෘතිය, එයාලගේ විදිහට ඉන්න තමයි එයාලා කැමති. මේක වැරදි. උත්තරේ හම්බුන අංක 4 එතකොට කොරියාවේ ඔන්න හංගුගන් කොරියාව තෝමි පිරෙවහන් තෝමි කියන උදව් පිරෙවහන් කියන අවශ්‍ය තරන් නරාර ඔන්න වෙනත් රටවල් වලට තුවාචුගෝ ඉස්සමිදා උදව් දෙමින් ඉන්නවා තුවාචුදා කියන උදව් දෙනකොට තුවාචුගෝ ඉස්සමිදා උදව් දෙමින් ඉන්න නැත්නම් උදව් කරමින් ඉන්න උත්තරේ අංක 4 19 බලමු හරි මේක නිකන් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ ඔයාලා මේ ඡේදයට මේ කියන්නේත් ඔන්න පහත ඡේදයේ කියවා අදහස හා තරන් ගොසන් කොරචිප්ෂු මෙතන පොඩ්ඩක් කේස් එකක් තියෙනවා මොකද්ද වෙනත් දේ. ආ වෙනත් දේ තමයි අහලා තියෙන්නේ ඡේදෙත් එක්ක වෙනස් දේ තමයි අහන්නේ තරන් ගොස වෙනස් දේ හරි ඡේද කියවන් යන්න තොරතුරු ටිකක් තියෙන්නේ මේක තේරෙන වචන කියවන්න හංගුගන් කිරකිසතාන් කියන්නේ ඒක අපි කොහොමද කියන්නේ කිරකිසතාන් කියන්නේ කිරකිස්තාන් නේද කිරකිස්තාන් නේද කියන්න අපි ඒකට ඔව්. හරි ඔන්න කිරකිස්තාන් මේ තියෙන විදිහටම කියමු කොරියාව කිරකිස්තානේ ඔන්න කිරකිස්තානේ තොන්චොක් මේ වචනේ මතක තියාගන්න මේව මතක තියාගන්න ඕන තොන්චොක් කියනවා නැගෙනහිර කියන අදහස. ඒතකොට තොන්චොගේ නැගෙනහිර පැත්තෙන් තියෙනවා. හිතන්න ඔන්න කොරියාව මෙහෙම තියෙනවා. කොරියාව කොහොම තියෙනවා කියලා අපි හිතාගමු නිකන්. හරි. ඔන්න කොරියාව කිර්ගිස්තානේ තොන්චොගේ ඉස්සෙව දකුණු පැත්තෙන් තියෙනවා. මේ මොකද්ද දැන් යන්නේ? මොකක් වෙන්න පුළුවන්? මෙතන මේ තොන්චොක්කෙන් සෝරි දකුණු පැත්තේ මොන පැත්තද? නැගෙනහිර. නැගෙනහිර සෝරි නැගෙනහිර පැත්තෙන් තියෙනවා. හරිද? කරේසෝ ඒක නිසා හංගුක් සිගනල් ඔන්න කොරියාවේ වෙලාව කරකිසතාන් පොද ඔන්න කිර්ගිස්තානයට වඩා ඔන්න මේ සී කියන්නේ පැය. හරිද? සම්සිගන් තෝ එතකොට පැය 3ක් සංසිගන් තෝ. එතකොට පැය 3ක් තෝ කියනවා. තව පල්ලායෝ. දැන් මෙතන පල්ලායෝ කියන්නේ මොකද්ද? වැඩි. වැඩි අර කලින් කියලා කියන්නේ වැඩි කියලා කියනවා. පැය 3ක් වැඩිලු. හංගුගේසෝ ඔන්න කොරියාවේ ඕහු ඔන්න පස්වරු 4 නම් නේසිල්තේ කිර්ගිස්තාන් නොහු 500 ඒ කියන්නේ කොරියාවේ 4 නම් වෙලාව කිර්ගිස්තාන් වල වෙලාව එකයි කියලා කියනවා. මේ නිකන් තොරතුරු ටිකක් කියන්නේ. කරිගෝ ඒ වගේම හංගුගන් කිර්ගිස්තාන් ගවා කච්චි. අන්න ඒ වගේම කොරියාව කිර්ගිස්තානයේ හා එකට පෝම් වසන්ත කාලේ, යෝරම් ග්‍රීස්ම කාලේ, කාල් සරත් කාලේ, කියෝල් සීත කාලේ. සකේචොරි ඉස්සමිදා ඍතු 4 තියෙනවා. පෝමේනන් තතත්තගෝ. වසන්ත කාලේ තතත්ත දාගෙන උණුසුම්. යොරමේනන් දොම්බෝ. ග්‍රීස්ම කාලේ රස්නේ. කාරේනන් සොන්සොන් අග මේ සොන්සොන් හදාගෙන සිවොන් හදාගෙන එකම තමයි සෞම්‍ය සිසිල්. එතකොට කාල්ලේ කියන මොන කාලේද? සරත් කාලේ. සරත් කාලේ සෞම්‍ය සිසිල්. කියෝරේනන් චුවෝයෝ සීත කාලේ සීතලයි. 한국의 키르기스탄보다 어느 코리아와 키르기스탄에 로다 조금 남쪽에 있지만
චොගම් නම්චොක් කියන්නේ එතකොට නම්චොක් තමයි දකුණු පැත්තේ කියනවා. ඔන්න නම්චොගේ ඉච්චිමා ටිකක් දකුණු පැත්තෙන් තියෙන නමුත් හංගුගේ කෙවුරන් ඔන්න කොරියාවේ සීත කාලයේ සොප්තොගා නොප්කෝ ආර්ද්‍රතාවය වැඩි වෙලා පරමිමානි පුරෝසෝ හුලං ගොඩක් හමන නිසා තෝජුහෝයෝ තව සීතලයි. හංගුගේ යොරොම්දෝ කොරියාවේ ග්‍රීස්ම කාලයක් සොප්තොගා නොපාසෝ ආර්ද්‍රතාවය වැඩි නිසා කරකිසතාන් පොදාතෝයෝ කිරිකිස්ථානයට වඩා රාසනය කියලා කියන. ඔය තොරතුරු ටිකක් මෙතන තිබ්බේ වැඩි හිතන්න එපා. කියවලා බලමු. බැරිද දෙන්නේ යන්නේ. කරකිසතාන් හංගුගේ සෝචොගේ ඉස්සම් නිදා. කිරිකිස්ථානය කොරියාවේ සෝචොක් කියලා කියන්නේ බටහිර. එතකොට මෙතන මුලින්ම කිව්වේ මොකද්ද? කොරියාව කිර්ගිස්තානය මොන පැත්තින්ද තියෙනවා කිව්වේ? නැගෙනහිර. නැගෙනහිර. එතකොට කොරියාවට නැගෙනහිරින් තියෙනවා කිර්ගිස්තානයට මොන පැත්තෙන්ද තියෙන්නේ? බටහිර. බටහිරේ. බටහිරින් නේ තියෙන්නේ. එතකොට මේක අනිත් පැත්ත කිව්වට මේ උත්තරේ මොකද්ද? නිවැරදි උත්තරයක් මේක. ඒ නිසා අපි මේකට උත්තරයට ගන්න බෑ අයියේ. වැරදි ගන්න යන්නේ. ඒ නිසා මේක අපිට උත්තරයට මෙතන ටික් එක දාගන්න බෑ ඔයාලට එක්සෑම් එකේ. හරි අපි දැන්ට මේක හරි උත්තර කරගෙන නිකන් මාක් කරගමු. දෙකේ කියනවා හංගුගේනන් කොරියාවේ ඔන්න මේ වසන්ත කාලේ, ග්‍රීස්ම කාලේ, සරත් කාලේ, සීත කාලේ තියෙනවා. හරිනේ ඉතින් කොරියාවේ ඍතු හතර ඕක තියෙනවා. ඒකත් හරි උත්තරය. තුනේ කියනවා හංගුගේ යොරම් සොප්තගා නොපාසෝ ආජු ජෝසම් නිදා. හංගුගේ යොරම් ඔන්න ග්‍රීස්ම කාලේ සොප්තගා නොපාසෝ ආර්ද්‍රතාවය ඉහළ නිසා ආජු චුප්සම් නිදා. ආජු චුප්සම් නිදා. ගොඩක් සීතලයිද? නෑ සර්. මේ දවස්වල මැරෙන්න වැටෙනවා වැඩ කරනකොට මාර රසණයක් තියෙන. සිහිය නැතුවල වැටෙනවා මේ මිනිස්සු වැඩ කරනවා. මේ මාර රසණයක් තියෙන. ලංකාව හොඳයි කියලා හිතෙනවා. මේක ඔන්න එතකොට වැරදි උත්තරයක්. අපි මොකක්ද අපි? වැරදි එකක්. ගැහුවා උත්තරය අංක 3. හතර කියන්නේ හංගොක් සිගන් කොරියාවේ වෙලාව කිර්ගිස්තාන් පොදා කිර්ගිස්තානයට වඩා මේ පැය 3ක් පරම්නිදා. ඉක්මන් වේගවත් කියලා කියන වේගවත්. අවසාන ඡේද ප්‍රශ්නේ තාම්කරල් ඉක්කෝ මෝසේතියන් කරංජි කොරචිප්ෂෝ පහද ඡේදය කියවා මෝසේතියන් කරංජි මොකක් සම්බන්ධ ඡේදයක්ද කියලා කොරචිප්ෂෝ තෝරන්න. සරලම ඡේදයක් මේක. කෙටින් කියවන්න යන්න. පේසා සරම්දල් ගවා හම්කේ ආයතන සරම් කියන මිනිස්සු දල් කියන්නේ ඒකවචන බහුවචන ගන්න දාන උපදේ. ඒතර ආයතන මිනිස්සු හා හම්කේ එකට සික්සාරල් හනන් ගොසන් ආහාර ගන්න එක හේසිගි රඝු හම්නිදා හේසික් එකක් කියලා කියනවා. පේසා ඒසෝ ආයතනයේ සිට ඉරල්තෝ චල්හාගි විහේසෝ ඉරල් කියන්නේ වැඩ තෝ කියන තව චරාගි විහේසෝ දැන් මේක මේ චරාදා කියලා දැන් ප්‍රනාශ කරනවා. චරාගි විහේසෝ හොඳින් කිරීම උදෙසා මේ ගී විහස වෙන යම් ක්‍රියාවක් කිරීම උදෙසා. ඒකට හොඳින් කිරීම උදෙසා හේසිකල් හම්නිදා හේසික්කයක් කරනවා. හේසිගල් තොංේසෝ ඔන්න හේසික් එක හරහා චල් මොරණන් තංග්‍රයෝදල්වා චල් මොරණන් කියන හොඳින් නොදන්න. තංග්‍රයෝදල්වා කියන සමසේවකයන් හා ගෙයින් චොගරෝ කියන පෞද්ගලික වශයෙන් චින්හේ චිදාගෙන හිතවත් වෙනවා යහළු වෙන. ඒතකොට චිනේ චිල්සුදෝ ඉක්කෝ ඔන්න මිත්‍රශීලී වෙන්න නැත්නම් යහළු වෙන්න පුළුවන් අතර ඉල් තේමුනේ සෙන්ගින් ඉල් තේමුනේ කියන වැඩ නිසාවෙන් සෙන්ගින් කියන ඇති වෙච්ච සතරේසරල් කියන ආතතිය පුල්සුදෝ ඉස්සම්නිදා ලිහිල් කරගන්නත් පුළුවන්. ආයතන මිනිස්සු හා එකට ආහාර ගන්න එක හේසික් එකක් කියලා කියනවා. ආයතනයේදී වැඩ තව හොඳට කිරීම උදෙසා හේසික්කයක් කරනවා. හේසික් එක හරහා හොඳින් නොදන්න මිනිස්සු හා පෞද්ගලිකව මිත්‍රශීලී වෙන්න පුළුවන් අතර වැඩ නිසාවෙන් ගොඩගැහිච්ච නැත්තම් ඇතිවෙච්ච ආතතිය ලිහිල් කරගන්න පුළුවන්. හරි. එතකොට මේක මොකක් සම්බන්ධ ඡේදයක්ද කියලා අහන්නේ. හේසික් ජංසෝ හේසිකේ ස්ථානයක් ගැන කිව්වේ නෑ. හේසික් මොක්චොක් මොක්චොක් කියන්නේ අපි මොකද්ද? අරමුණ. මොක්චොක් ජී කිව්වොත් ගමනාන්තය. එතකොට මේ හේසික් එක අරමුණ නේද මේ ඡේදයෙන් අපිට කිව්වේ? හ්ම්? ඔව් සර්. මොකක් ගැනද කිව්වේ? හේසිකේ අරමුණ ගැන කිව්වේ උත්තරේ අංක 2.
3 කියනවනේ හේසික් සිගන් වෙලාව. හේසිකේ වෙලාව. පම්බොබ් කියන ක්‍රමය හේසිකේ ක්‍රමය. නැහැ උත්තරය අංක 2. හරි 19 කියන තාම් තනවා කොන්ගිනන් ගොසන් මූෂිම් එක්ක පහද වචනය හා සම්බන්ධයක් තියෙන දේ මොකද්ද? යම්ජොන් හදා, පුජිරුන් හදා, පල්බල් හදා. යම්ජොන් හදා කියනවා අර පැත්තකට වෙලා ඉන්න ඩයල් ඉන්නේ. මොකක්ද ඒ කියන නම අපි? නිකන් කාටවත් කාරදරයක් නැහැ. පැත්තකට වෙලා ඉන්න අය. මොකක්ද අපි කිව්ව වචනේ? යම්ජොන් හදා. නිහඬ තැම්පත් කියලා නේද කිව්වේ අපි? sir. ඔව් යම්ජොන් හදා කියන්නේ සාමාන්‍ය අර ඒ කියන්නේ පැත්තකට වෙලා ඉන්න කාටවත් කරදරයක්වත් නැහැ. තමන්ගේ වැඩ ටික කරගෙන පාඩු ඉන්න අයට ඉන්න අර නිහඬ තැම්පත් කියලා කියන්නේ යම්ජොන් හදා. පුජිරොන් හදා. පුජිරොන් හදා කියන අර කඩිසර කියන ක්‍රියා කඩිසර. පල්බල් හදා කියලා කියනවා ක්‍රියාශීලී කියන දවස. ක්‍රියාශීලී. හරි. එතකොට ඉල්ගොවා කියන්නේ දැන් මේ මොකක් සම්බන්ධ එකක්ද කියලා නැහනේ. ඉල්ගොවා කියන්නේ දවසේ වැඩ. නාල්සි කියන්නේ මොකද? නාල්සි මං අහන එකට උත්තර ඕනේ නාල්සි. කාලගුණය. නාල්සි කිව්වොත් කාලගුණේ නල්සින් කියන්නේ නල්සින් හේයෝ. කාලගුණය. නල්සින් හේයෝ. නැත්නම් අපි මොකද්ද නල්සින් කියලා කියන්නේ? මේ නයන් වලට නල්සින් හේයෝ නැත්නම් නල්සින්. කෙට්ටු කෝ අන්න කෙට්ටුයි. නල්සින් කියන්නේ කෙට්ටුයි කියන එක තමයි. නල්සින් කෙට්ටුයි. මුන්හා චොම්බෝ. මුන්හා කියන්නේ සංස්කෘතියේ චොම්බෝ කිව්වේ තොරතුරු. මෙතන තියෙන මුන්හා. මොනවා කියන්නේ සංස්කෘතිය. හරියට සංයෝග කියනවා අපි මොනවද මේ කියන්නේ මිනිස්සෙගේ ගතිගුණ චරිත ලක්ෂණ පෞරුෂත්වයට සංයෝග කියලා කියන්නේ ගතිගුණ චරිත ලක්ෂණ පෞරුෂත්වයට තමයි මේ සංයෝග කියලා කියන්නේ. ඔයා කැමති වචන පාඩම් කරගෙන මතකයි. හරි. අවසාන එක 20 තාම් සොල්මගේ අල්මජන් නොවිරල් කුරචිප්ෂු පහස විස්තරයට ගැලපෙන වචනය තෝරන්න. හක්යොනා හේසාදනේසෝ ඔන්න හක්යොනා කියන්නේ හක්යෝ කියන්නේ පාසල්. ඒතර හේසා කියන්නේ ආයතන. දනේසෝ ආදී සිට පොඩ්ඩක් ඉන්න. හරි. මෙතන කියන ඔන්න පාසල් හරි නැත්නම් පාසල් හෝ හේසා දනේසෝ ආයතන ආදී සිට හක්සෙන් ඉනා ඔන්න ශිෂ්‍යයන්ට හරි චික්වණේගේ වන සේවකයන්ට චෙගොන් හනන් ලබා දෙන සිසොරිම්මිදා පහසුකමක් වේ. චිප්සේ කියන්නේ නිවාස කුලිය. නිවාස ගාස්තුව නැත්නම් නිවාස කුලිය. චිප්සේගා සාගෝ මේ සදා කියන්නේ ලාභයි කියන දවස මෙතන. චිප්සේගා සාගෝ ලාභ අතර හංචිබේ එක් නිවසක යොරෝමියොන් කියන්නේ මේ යොරෝ කියන්නේ බොහෝ මියොන් කියන්නේ මිනිස්සුන්ට යොරෝමියොන් බොහෝ මිනිස්සු කොජු හනන් කියන වාසය කරන කියොංගා මන්සුමිද අවස්ථා බහුලයි. පාසල් වල ආයතන වල ආදිය මේ ශිෂ්‍යයන්ට හරි සේවකයන්ට පිරිනමන පහසුකමවලු. නිවාස කුලියත් ලාභ අතර එක් නිවසක් ඇතුළත ගොඩක් මිනිස්සු වාසය කරන අවස්ථා බහුලයි. කිසුක්සා කියන අපිට සාමාන්‍යයෙන් ඔය පාසල් යන ශිෂ්‍යයන්ට වේවා නැත්තම් කම්පැනි වලින් දෙන බෝඩින් වලට මොකක්ද කියන්නේ? කිතුක්සන්. සික්සා කිසුක්සා කියලා කියන. එතකොට ඒකේ චිප්ස් එක ලාභයි. ඒ කියන්නේ ගාණ අඩුයි ඒ වගේ. සමහර කම්පැනි වලින් එහෙම කිසුක්සා දුන්නාම කපන්නේ සල්ලි ගන්නෙත් නැහැ නොමිලේ ලබා දෙනවා. කිසුක්සා. අපාද කියන්නේ තට්ටු පහට වැඩි මහල් නිවාස සංකීර්ණ වලට. පිලා කියන්නේ එතකොට අත්තු පාඩ අඩු තට්ට පහට අඩු මහල් නිවාස වලට. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් ලංකාවේනේ අපි පිලා ගිහුවක මමත් කලින් එකපාරක් කිව්වා අපිට මතක් වෙන්නේ විලා මතක් වෙනවා නේද? අපිට අපි ඔය සාමාන්‍ය ඔය අපේ තියෙන ඔය සංචාරක ස්ථාන වල එහෙම තියෙන අපි විලා කියලා කියන්නේ. තනි ගෙවල්. ඒවට නෙමෙයි මෙහි පිලා කියලා කියන්නේ. තට්ටු පහට අඩු විවට තමයි පිලා කියලා කියන්නේ. පිලා. ඒතර වොන්නූම් කියන්නේ තනි කාමර තියෙන එව්වා. තනි කාමර. එතකොට මේ කොෂිවොන් කියලා කියන්නේ ලාභදායී අඩුවටම තියෙන කාමර වගේ. ලාභදායී ඒ කියන්නේ පහසුකම් හරි අඩුයි. එහෙම. එතකොට මේ ආයතන වලිනුයි මේ පාසල් වලිනුයි දෙන්නේ මොනවද? එපාර්ට්මන්ට්ද
තනි කාමරයක්ද? ඒ කියන්නේ one roomද නැත්නම් කුෂිවන්ද කිසුක්සද මොනවද දෙන්නේ? කිසුක්සයි. කිසුක්සා තමයි දෙන්නේ. කිසුක්සා තමයි දෙන්නේ. උත්තරේ අංක 1. හරි. පේපරේ ගැටලු තැන් තියෙනවද? මොනවා හරි නොතේරිච්ච තැන් ග්‍රැමර් හරි මොනවා හරි. හරි. නෑ එහෙනම් සර්. ඔයාලගේ ලකුණු දාගෙන යමු. කට්ටියම ලකුණු දාමු.